එකම දේ අහනකොට ඒ අර මං කිව්වා වගේ එක සැරයක් අහන එක නෙමෙයි දෙවෙනි සැරේ ඇහෙන්නේ. ඊගාවට වෙන එකක් ඇහෙන්නේ. ඊගාවට වෙන එක. එන්න මේ කියන දේ තේරෙනවා. අන්න එහෙම එක තැනකින් මේක ලියා ගන්න. මොකද මේ දේශනාවෙන් සාකච්ඡාවට දේශනාවෙන් දේශනාවට එක එක්කෙනා හිතපු මට්ටම් අනුව එක එක්කෙනා අහන ප්‍රශ්න අනුව කරපු දේශනාවල් තියෙන්නේ. එකක් නෙමෙයි. එතකොට මේ විවිධ පරයයන් වලින් විවිධ මට්ටම් වලින් කරපුවා තියෙන්නේ. එතකොට ඔබ ওই දේශනා ගානක් අහගෙන යනකොට ඔබට තේරෙනවා මේ මට්ටමෙන් තමයි මට දැන් තේරෙන්නේ. මේ මට්ටමෙන් තමයි දේශනා මම අහගන්න ඕනේ කියලා. අන්න ඒක පෙරලගෙන යනකොට ඔබතුමියට ඒකෙත් තියෙන මුල මැදාග ඔක්කොම ටික. අන්න එතකොට ටික තේරෙනවා. මම මේ පොඩි උපදේශයක් දුන්නේ. කාගෙන් ඇහුවා? අපේ නාලිකාවල දේශනා වෙන්න බුණා වෙන ස්වාමීන් වහන්සේලාගේ වෙන්න බුණා වෙන සදහම් මණ්ඩපවල කාගෙන් ඇහුවත් ඔබතුමී කරන්න ඕනේ ඔන්න ඕකයි. ඒ කියන්නේ කාගෙන් වුණත් කමන්නේ. ඔබ අහන දේ නැවත විමර්ශනය කර බලන්න. අහන්න. ඒ අහනකොට ඒක Taman තුලට ගලප ගන්න. ඒ ටික නොවුනොත් වැඩක් නැහැ. ධර්මයේ වෙනයි ජීවිතේ වෙනයි නෙමෙයි. අපේ ජීවිතයේ ධර්මයේ කියලා අපි දන්නේ නැහැ. මේ ධර්මයේ මේ ජීවිතේමයි ධර්මය. එහෙනම් අපි ගැන කියලා තියෙන අපි දන්නේ නැහැ. එතකොට අපි මේ ධර්මයේ වෙනයි ජීවිතේ වෙනයි ධර්මය අහන්න වෙනම වෙලාවක් තියා ගන්නවා. කවදාකවත් මේක හම්බ වෙන්නේ නැහැ. කිසි දවසක හම්බ වෙන්නේ නැහැ. ඇයි මේ ධර්මයේ ජීවිතයයි දෙකනේ අපේ ජීවිතය තමයි ගැන තමයි මේ කියන්නේ. එහෙනම් අපිට හොයන්න තියෙන්නේ අපි නොදන්න අපි ගැන. මම ගැන දන්නේ නැහැ. එහෙනම් මට හොයන්න වෙලා තියෙන්නේ මම ගැන. කා ගැනවත් නෙමෙයි. තේරෙනවනේ? එතකොට මගේ කතාව තමයි කියලා තියෙන්නේ ඔය හැම තැනකම. හැම දේශනාවකම හැම සූත්‍රයකම කතා කරලා තියෙන්නේ මං ගැන. හැබැයි මම දන්නේ නැහැ. මම ඒක වෙනම එකක් කියලා අරගෙන ඒක හොයන්න යනවා. වෙනම එළියෙක්. අන්න බලන්න. එතකොට අරිය පරිශ්‍රණිය සිද්ධ වෙනවා. අරිය පරිශ්‍රණිය කියන්නේ තමන්ව ගවේෂණය කරගන්න ඕනේ. අන්තිමට තමන් කවුද කියන එක හඳුන ගන්නවා. හඳුනාගත්ත දැන තමන්ට තමන් අහිමි වෙලා යනවා. අන්න ඒකයි වෙන්නේ. තේරෙනවනේ? අන්න ඉස්ක දෘෂ්ටියකින් තියෙනවා, හැඟීමකින් තියෙනවා, දැනීමකින් තියෙනවා. ඔන්න ඔය ටික දිය වෙලා යනවා. ඇත්ත දකින්නකොට බොරුව දිය වෙනවා. බොරුව අතෑරෙනවා. අන්නේ කතාව සිද්ධ වෙන්නේ. ඉතින් ඕක තමයි වෙන්න ඕනේ. හොඳයි, කමන්නේ. ඔබතුමිය ඉස්සල්ලාම දැනගන්න ඕන තැන තමයි මේ ආයත් ඔබතුමියට ලෝකයක් කියලා හම්බ වෙන්නේ කොහොමද? මොකද්ද ලෝකේ කියන්නේ? ඔන්න ওই ටික කියන්නේ මේ දැන් අපි ඇස කන නාසයෙන් අපි අරගන්න තොරතුරු අපි මනසින් ගැට ගහගෙන හදාගත්ත ටික. ඔව් ඒ කියන්නේ එහෙනම් මේ ආයතන හයේ ක්‍රියාවලිය තමයි ලෝකය. ඔව් අපේ ආයතන ටිකේ ක්‍රියාවලිය. ඔතනින් එහාට ඔබතුමියට හම්බ වෙන්නේ නැහැ නේ කිසි දෙයක්. ඔය හයෙන් පිට. නෑ මේ හයෙන් පිට හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ හය මනසට ගැට ගහලා මගේ හිතෙන් හදාගත්ත ටික තමයි මම මේ හදාගෙන යන්නේ. අන්න හරි. ඒ කියන්නේ ඇහැ හරහා කන නහය දිව කය මන මේ හය හරහා ලැබෙන තොරතුරුත් එක්ක මේ මොහොතේ යමක් දැනෙනවා හැඟෙනවා පෙනෙනවා නේ මේ විදිහට ලෝකේ සකස් වෙනවා. එහෙනම් ඔය ආයතන හයේ තමයි ලෝකය කියන්නේ නේ. ආයතන හයේ හට ගැනීම තමයි ලෝකය කියන්නේ. අන්න හරි. එහෙනම් ඔන්න ඔතනට ඉස්සෙල්ලා මෙන්න ඕනේ ඔබතුමිය. එහෙනම් ඒක හරි. ඔව් ඊට පස්සේ එක ආයතනය ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. හරියටම ලියා ගන්න ඕනේ. එක ආයතනයක් ලියාගත්තොත් ඒ විදිය තමයි අනිත් ඔක්කොම. ඒ කියන්නේ ගහක එක කොළයක් හැදෙන හැටි දැනගත්තොත් එහෙම ඒ විදිහම තමයි අනිත් කොළ ටිකත් ඒ ගහේ හැදෙන්නේ නේ. එහෙනම් එක කොළයක් ඊට පස්සේ ඔක්කොම මේ ගස්වල හැදෙන කොළ ගැන ඔබට හිතා ගන්න පුළුවන් මේ විදිහටයි හැදෙන්නේ කියලා. පුළුවන්. අන්න ඒක. එහෙනම් එකක් ගැන දැනගන්න ඕනේ. එහෙනම් ඔබ පහසුවෙන්ම එකක් ගැන බලනවා. දැන් අපි මෙච්චර කල් ලෝකේ පරිහරණය කරේ අපි කියන්නේ කතාවට කියන්නේ මං ඇහැටම දැක්කා. මගේ කනටම ඇහුණා. කොහොමද කියන්නේ නේද? ඕක ඇත්තද? නෑනේ කනට එන ශබ්දෙන් මං හිතින්නේ හදාගත්තේ. අන්න හරි. ඒ කියන්නේ කන ඕන වෙනවා. හැබැයි කනට කවදාකවත් ඇහිලා නැහැ. එතකොට නිශාන්ත මාත්‍යා මං හිතුව මට දැන් කවුරු හරි බයින. එයා ඒ බයින වචන ටික මමද හදාගන්නේ. ඔන්න බලන්න. අන්න හොඳ තැනක්. ඔන්න ඕක විතරක් අපි ලියමු ඈ. ඔන්න ඕක විතරක් ලියමු. දැන් ඕක ලියා ගන්න නම් ඔබතුමිය දැනගන්න ඕනේ ඔබතුමියට ඇහෙන්නේ මොකද්ද කියන එක. නේ? ශබ්ද.
ඔව් එතකොට පොඩක් අපි වචන පොඩ්ඩක් පැත්තකින් තියලා හොඳට බලමු. දැන් ඔබතුමිය බලන්න ඔබතුමීට ඇහෙන්නේ කොහොමද කියන එක බලන්න. දැන් ඔබතුමිය මව් කුසින් ඉපදුට වෙලාවේ මට පොඩ්ඩක් මේ පැහැදිලි නෑ ලයින් එක. පොඩ්ඩක් ටිකක් ගොරගොරගක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සල්ලා හොඳට පැහැදිලිව ආවා. දැන් පොඩි ප්‍රශ්නයක් ආවා. දැන් හරිද මම? දැන් හරි. මං ස්පීකර් දැම්ම ඒක. ඒක දාන්න එපා. ඒක තමයි. එතකොට මේ පොඩ්ඩක් දොංකාරදි තියෙන්නේ. ඔන්න හොඳට ඔබතුමිය මාත් එක්කම යන්න. හරිද? කොහෙවත් දුවන්න එපා. වෙන කොහෙවත් අතරමං එන්නත් එපා. පරණ ඔක්කොම කුණු ටික අයින් කරන්න මේ වෙලාවේ. දැන් තමයි ඔබට මේක ඇහෙන්නේ. හරිනේ? ඔන්න මේ දැන් තමයි මේ දැන් ඇහෙන දේත් එක්ක මාත් එක්ක යන්න. හරි? ඔන්න හොඳට අහගන්න. එතකොට ඔබතුමිය බලන්න මෙන්න මෙහෙම. හරි. ඔබට ඇහෙන්නේ කොහොමද? ඔන්න බලන්න. හරි. ඔන්න ඇහෙන් ඇහෙනවද? කන නැති වුණොත් කන වහගත්තොත් ඇහෙන් ඇහෙනවද ඔබතුමියට? නැහැ. දිවෙන්? නහයෙන්? නැහැ. කයෙන්? නැහැ. එකකින්වත් ඇහෙන්නේ නැහැ. නේද? කන වහගත්තොත් හොඳටම ඇහැ ඇරිලා තිබුණට ඇහෙන්නේ නැහැ. දිව තිබුණට ඇහෙන්නේ නැහැ නේද? කය තිබුණට ඇහෙන්නේ නැහැ. එතකොට ඒ වෙලාවේ එතකොට මම දැන් ඔබතුමියට යමක් කියනවා. හැබැයි ඔබතුමියගේ කන් දෙක හොඳටම වහලා. හරිනේ? කන් දෙක වහලා. දැන් ඔබතුමියගේ හිතට ඇහෙනවද ඒක? හිතට ඇහෙන්නේ අන්න හරි. එහෙනම් කවදාකවත් බාහිර සද්දයක් හිතට ඇහිලා තියෙනවද? පොඩ්ඩක් ඉන්න මහත්මයා. බාහිර ශබ්දයක් හිතට ඇහිලා නැහැ. හිතට ඇහිලා නැහැ. හිතට ඇහිලා නැහැ. කනට ඇහුනොත් තමයි හිතට ඇහෙන්නේ. අන්න හරි. ඔන්න හොඳට අල්ලගන්න. ඒ කියන්නේ කවදාකවත් බාහිර සද්දයක් හිතට ඇහිලා නම් කනේ ප්‍රශ්නයක් වුණාට බීරෝ ඉන්නවද එහෙනම්? ඉතින් අහගන්න පුළුවන් එළිය සද්ද ටික. එහෙනම් බලන්න බීරෝ නැහැනේ එහෙනම් ලෝකේ. කන ප්‍රශ්නයක් වුණාට එයාගේ කනේ ආබාධයක් තියෙන නිසායි ඇහෙන්නේ නැත්තේ. එතකොට බලන්න එතකොට එයාගේ හිත තිබුණට එහෙනම් හිතට ඇහෙනවා නම් මේ එළියේ කතා කරන සද්ද ඔක්කොම එයා බීරු නැහැ. අන්න හොඳට බලන්න. එහෙනම් බලන්න ඇහි ආබාධයක් තියලා ඇහි කාචයත් මොකක් හරි වෙලා පේන්නේ නැති වුනහම හිතින් එළිය පේනවා නම් අන්ධයෝ නැහැනේ. පේනවා. එහෙනම් ඔබට ඥානය මොකක්ද දෙන්නේ? එහෙනම් කවදාකවත් මේ හිත එළිය දැකලා තියෙනවද? හිත එළිය දැකලා නැහැ. හිතට එළිය සද්ද හිතින් එළිය පේනවද කවදාකවත්? නෑ. පේන්නේ නෑ. අන්න ඔන්න ඔය ටික ලියා ගන්න ඉස්සල්ලාම. කනට කවදාකවත් එළිය සද්දයක් ඇහිලා තියෙනවද? කනට ඇහිලා තියෙනවද? දැන් මං ඇහුව ඉස්සල්ලාම හිතට. හිතට සද්ද ඇහෙන්නේ නෑ. හිතට ඇහිලත් නෑ. කනට ඇහිලා තියෙනවද සද්ද? ඔව් කනට ඇහෙනවනේ. කනට ඇහෙනවද? එහෙමනම් මලමිනිය කනටත් ඇහෙනවනේ. සිහිය නැති වෙලා තියෙන වෙලාවෙත් කනට ඇහෙනවනේ. නෑ. මලමිනිය මරුණට පස්සේ එතකොට කනයි හිතයි දෙකම ඕනද? දැන් ඔබට එනවා නේද? මෙන්න මෙහෙම දෙයක්. හිතට කවදාකවත් ඇහිලා නැහැ, පෙනිලා නැහැ, දැනිලා නැහැ, මොකක්වත් වෙලා නැහැ. හිතට තනියෙන් බෑ. අන ඔන්න බලන්න. ඔය එහා යන්න එපා. මම මාත් එක්ක හිමින් යන්. මොකද ওই මාර්යා ගේන ඔයාව ඔතනින් අතරමං කරන්න. හරිද? හිතට තනියෙන් කියන තැන ඔබතුමිය තාමත් අහු වෙන තැනක ඉන්නේ. ඔන්න එතන දෘෂ්ටියක්. ඔබට පස්සේ තීරේ මොකක්ද ඒ දෘෂ්ටිය කියලා මම දැන් කියන්නේ. හොඳට බලන්න. මාත් එක්කම යන්. මම එකයි කිව්වේ අර පරණ ඔක්කොම අයින් කරන්න දැන් යන්න මාත් එක්ක කියලා. හරි? හොඳට අහගන්න. දැන් අපි කතා කරපු තැනදී පේනවා කන ඒ කියන්නේ බාහිර සද්ද හිතට ඇහිලා නැහැ. බාහිර හිතට පෙනිලා නැහැ රූප. බාහිර කෑම ආහාරවල කිසිම රසයක් හිතට දැනිලා නැහැ. දැනගන්න පුළුවන්ද හිත? හිත කවදාකවත් බෑ. අන්න දැක්කද? එතකොට බාහිර ගඳ සුවඳක් හිතට දැනිලා තියෙනවද? නෑ. ඔබට ප්‍රැක්ටිකල් එකක් කරන්න පුළුවන් දැන්. නහය වහලා පර්ෆියුම් එකක් කාට හරි ගහන්න කියනවා. ඔව්.
දැන් ඔබට දැනෙයිද හිතට මේ සුවඳයි කියලා? නෑ දැනෙන්නේ. ඉතින් හරි ලේසියිනේ. ඔන්න වහන්නකෝ වැඩි. ඔබට S2 වහලා කාට හරි කියනවා හරි. මට කියන්න නැතුව ඔයා මොකක් හරි අතට ගන්නකෝ කියලා කියනවා. දැන් ඔබට කියන්න පුළුවන් දේ එයා ගත්තේ මොකද්ද කියලා? බෑ කියන්න බෑ. කියන්න බැරි ඇයි? හිතට එළියට යන්න බෑ. හිත දැකලා නැහැ එළිය. හරි. ඔන්න සියුම් තැනක් නෝනා. හොඳේ. එතකොට බලන්න එහෙනම් දැන් මේ දැනෙන දේවල්. දැන් අතින් අල්ලනකොට දැනෙන දේ හිතට දැනෙලා තියනවාද? හිතට දැනෙලා නෑ අතට නෑ හිතට දැනෙලා නෑ. ඔන්න ওই ටික දැන් බැලුවා. එහෙනම් බාහිර ශබ්ද, ගන්ධ, රූප, රස, ස්පර්ශයන් හිතට හම්බ වෙලා නැහැ කවදාවත්. හිතට හම්බ වෙන්නේ නැහැ කවදාවත්. හරිනේ? ප්‍රත්‍යක්ෂද? තව කියලා දෙන්න ඕනේ දෙයක ගැන. නෑ මහත්මයා ඒක හරි. හරියට හරිනේ. හරි. දැන් බලමු එහෙනම් හරි. ඒකට බාහිර රූප ඇහැට හම්බ වෙලා තියෙනවද? බාහිර රූප ඇහැට පෙන්නලා තියෙනවද? ඇහැට පේනවා කියන්න බෑ. දැන් මං හිතනවා දැන් මෙහෙම පේනට මරුණමත් පේන්න ඕනනේ. අන්න හරි. දැන් සිහි නැති වෙච්ච වෙලාව බලන්නකෝ. ඔබතුමියව නිර්වින්දනය කරනවා. ඇහැ ඇරලා පෙන්නනවා. දැන් පේනවද? නෑ පේන්නේ. ඔබට කනට කරලා කියනවා යමක්. ඇහෙනවද? නෑ ඇහෙන්නේ. එහෙනම් ඇහැ තිබුණට ඇහැට පෙන්නලා නෑනේ. එහෙනම් සසර වසනාතුරවට ඔය ඇහැට පෙන්නලා තියනවාද? කනට ඇහිලා තියෙනවා. මහත්මයා, ඔහොමින්න මහත්මයා මම ප්‍රශ්නයක් අහන්නම්. අපි දැන් මැරුණට පස්සේනේ අපි පේන්නේ නැහැ කියලා අනුමාන හිතන්නේ. මැරුණට පස්සේ පේන්නේ නැහැ. කන ආස තිබ්බට ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, දැනෙන්නේ. හැබැයි මේ මෙහෙම ඉන්නකොට මැරෙන කලින් මෙහෙම පණ තියෙද්දි අපිට පේනවා පේනවනේ මහත්මයා. ඉන්න. ඒක තමයි මම මේ ලෙහලා දෙන්න හදන්නේ. ඒක දැනගන්න ඉස්සෙල්ලා ඔබතුමිය එක ලෙහා ගන්න. තාම කලබලයි. නේද? ඔන්න ඒක තමයි මම මේ කියන්නේ. ඔන්න දැන් ඔබතුමිය නිර්වින්දනය කරනවා. දැන් ඇහැ ඇරලා පෙන්නනවා. පේනවද? නෑ. එතකොට පේන්නේ නැහැ. කනට කරලා කියනවා. ඇහෙනවද? නෑ. නහය ගාවට ගහනවා පර්ෆියුම් එකක්. දැනෙනවද? සුවඳ. නෑ. එහෙම දැනෙන්නේ නෑ. දිවට දානවා කන්න කැමතිම කෑමක්. රස දැනෙනවද? නෑ දැනෙන්නේ. ඔබේ කයේ තියෙන කෑලි එක ඒවා කපලා ගන්නවා. ඔබට දැනෙනවද? නෑ දැනෙන්නේ. එතකොට බලන්නකෝ. ඇහැට පෙනිලා නැහැ. කනට ඇහිලා නැහැ. දිවට දැනිලා නැහැ. නහයට මේ ඒ ගඳ සුවඳ හම්බ වෙලා නැහැ. කයට හම්බ වෙලත් නැහැනේ. ඔව්. ඉතින් ඒක නේද වෙලා තින්නේ නැත්ත. ඔන්න බලන්න. හොඳට බලන්න මේ කතාව. එහෙනම් ඇහැට කවදාකවත් පෙනිලා නැහැ. කනට ඇහිලා නැහැ. දිවට දැනිලා නැහැ. රස දැනිලා නැහැ. නහයට ගඳ සුවඳ දැනිලා නැහැ. කයට ස්පර්ශය දැනිලා නැහැ. දැන් බලමු වෙන්නේ කොහොමද කියලා. ඔන්න බලන්න. එහෙනම් ඔය කියන තැන් සිහිය නැති කරපු වෙලාවේ තියෙන ඇහැයි රූපයි කියන එක. කනයි සද්දයි, දිවයි රසයි, නහයයි ගඳ සුවඳයි. හැබැයි දෙකට දෙක හම්බ වෙලා නැහැ. ඇහැට දෙක හම්බ වෙලා නැහැ. ඒ දෙක දන්නේ එකතු වෙලා නැහැ. දැන් ඔන්න උතන්ට හිත එනවා. ඔන්න දැන් ඔබට සිහිය එනවා. දැන් පේනවනේ ඇහැ ඇරියාම. ඔව් දැන් පේනවා. දැන් ඇහෙනවනේ. දැන් දැනෙනවනේ. ඔව් දැනෙනවා. එහෙනම් හේතු තුනක් සකස් වෙලා නේද පේන බව තියෙන්නේ. ඔව්. අන්න එහෙනම් ඇහැට පේනව නෙමෙයි. මේ හේතු තුන සකස් වුණොත් විතරයි පේන්නේ. පේන බව තියෙන්නේ. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානය. ඇහැ රූප හිත කියන තුන එන්න ඕනේ. මේ තුනේ එකතුවට පේනවා. හේතු තුනක් නිසා පේනවා මිසක් මට පේනවද? ඇහැට පේනවද? හේතු තුනක් නිසා. ඇහැයි ඔය ඇහැ කියන්නේ මේ මස් ඇහැ නේද? මස් ඇහැයි මේ ඇහැට ගැටෙන රූපයි. එතකොට චක්කු විඥානය. චක්කු විඥානය හට ගන්නකොට මොකද්ද වෙලා තියෙන්නේ? චක්කු විඥානය හටගන්නේ මනස හටගන්නේ නැතුව. සංප්‍රයුක්තව මනස හට ගන්නවා ඒකම. ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව්‍යා විඥාන.
කාය විඥාන කියන මේ පංච විඥාන හටගන්නේ මනස අවදි වෙන්නේ නැතුව. හරිනේ? එහෙනම් බලන්න මේ පහත් එක්කම මන අවදි වෙලා තියෙන්නේ. මේක හට ගන්නකොට මනෝ විඥානය තියෙනවා උතන. මනස අවදි වෙලා තියෙන්නේ. එහෙනම් මනස අවදි වෙච්ච නිසා තමයි මේ චක්කු විඥානය හටගත්තේ. චක්කු විඥානේ තනියෙන් හටගන්නේ මනස නැතුව. මනෝ විඥානය නැතුව මේක හටගන්නේ නැහැ. තේරෙනවනේ? මේක සංප්‍රයුක්තවම වෙන සිද්ධියක්. හරිනේ? එතකොට මොකද චිත්ත චෛතසික කියන්නේ එකට යන දෙකක්. ඒවා වෙන්වෙන්ව තියෙන්නේ නැහැ. හරි චිත්ත නැතුව චෛතසික පවතින්නේ නැහැ. චෛතසික නැතුව චිත්ත පවතින්නේ නැහැ. එතකොට චිත්ත කියන තැන සිත, චෛතසික කියන තැන මනස, සිත මනස කියන දෙක එකට යන්නේ. ඒ දෙක නිසා හටගන්න දේ තමයි විඥාන. හරිනේ? ඒ දෙක එකතුව. එතකොට බලන්න දැන් ඔබතුමීට පේනවා නේද? එහෙනම් පේන්නේ ඇහැට නෙමෙයි. ඇහැට පේනවා නම් තමයි මට පෙනිලා තියෙන්නේ. හරිද? හේතු තුනක් නිසා තමයි පෙනීම තියෙන්නේ. එහෙනම් මට පෙනිලාද? මට ඇහිලාද? නෑ මට හේතු තුනකට පේන්නේ. හේතු තුනක් නිසායි ඇහෙන්නේ. හේතු තුනක සකස් වීම නිසායි දැනෙන්නේ. දැනගැනීමෙන් දැන් තීරුණාද? එහෙනම් මට පෙනෙනවා, මට ඇහෙනවා, මට දැනෙනවා කියන තැනක් තියෙනවද දැන් උතන? නෑ. දැන් තේනව නේද හේතු පළව හේතු තුනක් සකස් වුණොත් තමයි. දැන් උතනින් ඇහැ නැති වුණොත් පේනවද? නෑ ඇහැ නැතුණොත් අනිත් එක තිබ්බට ඇහැ නැතුණොත් පේන්නේ අන්න බලන්න ඒ අන්ධයා. ඔන්න බලන්න අන්ධයා කියන තැන. රූපේ නැති වුණොත් පේනවද? නෑ ඒත් පේන්නේ. ඒත් පේන්නේ. ඇහැට ගැටෙන දෙයක් නැති වුණොත් පේන්නේ නෑනේ. ඇහැ රූප කියන දෙක. ඊට පස්සේ බලන්න විඥානේ නැති වුණොත් අර සිහිය නැති කරපු තැන. සිහියෙන් මැරිච්චලට සිහිය නැතිලාට. ඒත් පේන්නේ. එහෙනම් හේතු තුන සකස් වෙන්න ඕනේ පේන්න. දැන් තේරෙනවා. හේතු තුනක සකස් වීමක් තමයි පෙනීම කියන්නේ. දැන් බලන්න මෙහෙම. ওই පෙනීම තුල ඇහැ තියනවාද? රූපේ තියනවාද? චක්කු විඥානේ තියනවාද? ගැඹුරු තැනක් අපේ නෝනා. ගැඹුරු තැනක් මම ඔබතුමියගෙන් අහන්නේ. ඔය පෙනීම කියන සකස් වෙන තැන ඇහැ තියනවාද? රූපේ තියනවාද? චක්කු විඥානේ තියනවාද? ඒක අපි එහෙම ඇහැ තියෙනවා රූප එහෙම දැනෙන්නේ නැහැ. එහෙම මේ ඇහෙන් බලනවා එහෙම නෑ රූපයම තමයි පේනකම තමයි මට ඒක කියන්න තේරෙන්නේ. පේන බවයි රූපයි කියන්නේ දෙකක්. ඔන්න ඔතනත් අල්ලගන්න. දැන් පොඩි ළමයා ඔබ පොඩි කාලේ ඉපදිච්ච වෙලාවේ ඔබට පෙවුනද? ඇහුණද? දැනුණද? දැනගත්තද ඔබ යම? මම ඉපදුනා. මේ අම්මා, මේ තාත්තා, මම ස්පිතාලේ. මේ මම මේ ඇඳුමකුත් නැහැ. අම්මා දැන් කිරි දෙනවා. ඔය එකක්වත් තේරෙනවද? නෑ. හැබැයි ඇහැ රූප චක්කු විඥාන කියන ටික වෙලා නැද්ද? වෙලා. පෙනීම තිබිලා තියෙනවා. හැබැයි දැනගැනීමක් තිබිලා නැහැ. මේ අම්මා මේ තාත්තා. එහෙනම් මේ පෙනීම තුල තිබිලා තියෙන්නේ මොකද්ද? පරම ශුන්්‍යතාවයක් නේද? ශුන්‍ය ස්වභාවයක් නේද? ඒ කියන්නේ දැනගත්තේ නැති නිසා. අන්න හරි. එතකොට වань ඔබ ඉපදිච්ච වෙලාවේ ඇහැ කියන එක දන්නේ නැහැ. රූප කියන එක දන්නේ නැහැ. චක්කු විඥාන ඔය මොනවාක්වත් දන්නේ නැතුව හැබැයි ඔබට පෙනීමක් තිබිලා නැද්ද? පෙනීමක් තිබිලා තියෙනවා. හැබැයි ඒක තුල තිබිලා තියෙන්නේම අනන්ත වූ පසුබිමක් නේද? පෙනීම තුල අනන්ත පසුබිමක්. ඒක එකක්වත් හම්බ වෙලා නැහැ කවුරුවක්වත්. කිසි දෙයක්. නෑ. වෙන් වෙලා නැහැ. විශේෂ වෙලා නැහැ. මොනවත් නැහැ. සාදු. අපේ නෝනා හොඳට මේක මේව කරගෙන යන්න. දැනුත් ඔබ ඇස් දෙක අරින්නකෝ. හිතන්නේ නැතුව. ඒකම නේද දැනුත් තියෙන්නේ. ඔන්න බලන්න. දැනුත් ඔබට පේන්නේ ඇහැ රූප චක්කු විඥාන කියන හේතු තුනට නේද? ඔව්. එතන තියෙන්නේ අර පොඩි කාලේ තිබිච්ච පෙනීමම නේද දැන්? ඔය බලන්නකෝ. අනන්ත අවකාශයක් නේ උතන තියෙන. අනන්ත පසුබිමක් නේ එකපාර වැටෙන්නේ. ටක් ගාලා. ඔව්. ඉතින් ඔය තියෙන පෙනීම. පෙනීම. ඔන්න බලන්න. දැන් ඔතනදී ඔන්න බලන්න. ඔය පෙනීම තුල ඇහැ තියෙනවද? රූප තියෙනවද?
චක්කු විඥානයේ තියනවාද? මම අහපු ප්‍රශ්නේ. ඔබට ඒක තේරුන්නේ නැත්තම් මේ උපමාවෙන් බලන්න ඔබතුමීට තේරෙනවද කියලා. ඔන්න හ්ම්. මම අපුඩියක් ගහනවා. හරි? ඔබටත් පුළුවන් ඒක කරන්න. දැන් මේ අත් දෙක වදින්න ඉස්සල්ලා අපුඩියක් ගහන්නකො ඉස්සල්ලා. අත් දෙක වදන්නකො. හරි. සද්දයක් ආවා නේ? අත් දෙක වදිනකොටම සද්දයක් ආවනේ. ඔව්. ඒ සද්දේ අත් දෙක වදින්න ඉස්සල්ලා තිබුණාද? නෑ තිබුණේ නෑ. ඒක ආවේ කොයි වෙලාවේද? ඒ වෙලාවේ ඒ කියන්නේ අත් දෙක එක අන්න හරි. අත් දෙක වදින මොහොතේම පෙරපසු නැතුව සද්දෙනේ. ඔව් ආවා ගියා. අත් දෙක වැදිලා ඉවර වෙනකොට. එතකොට නෑ. එතකොට නෑ. එහෙනම් අත් දෙක දිගටම ගහගෙන ගියොත් වදින හැම මොහොතකම සද්දේ. ඒ වැදිලා ඉවර වෙනකොට සද්ද නිරුද්ධයි. නේ? සද්ද නෑ. ඔව්. අන්න බලන්න එනවා යනවා. ඔව්. අන්න හේතු නිසා ඵල හට ගන්නවා. අත් දෙක වදින හේතුව නිසා සද්දයක් නිර්මාණය වෙනවා. අත් දෙක වැදිලා ඉවර වෙන හේතුව නිසා අන්න බලන්න වැදිලා සද්ද නිරුද්ධ වෙනවා නේ. හේතු නිසා ඵල හට ගන්නවා. හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධයි. තේරුණාද? ඔව්. තේරුණා. ගැඹුරු තැන. හොඳේ. අත් දෙක වදින මොහොතේ තමයි සද්ද එන්නේ. අත් දෙක වැදිලා ඉවර වෙනකොටම සද්ද ඉවරයි. ආයිත් අත් දෙක වදිනකොට තමයි සද්ද එන්නේ. ආයිත් අත් දෙක වැදිලා ඉවර වෙනකොට සද්ද ඉවරයි. පෙර නොතිවීම හට ගන්නවා, ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. හරිනේ? ඔන්න බලන්න. සද්දේ පෙර ඒ කියන්නේ ඵලය පෙර නොතිවීම හට ගන්නවා. මේ හේතු මේ සකස් වෙනකොටම ඒ හේතු නිරුද්ධ වෙනකොටම ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. හරිනේ? ගියානේ? දැන් බලන්න එක සැරයක් වැදිච්ච අත් දෙක වැදුනා සද්දය ආවා. ඒ සද්ද නිරුද්ධ. ආයි වදිනකොට අත් දෙක අර සද්දෙම දෙන්නේ වෙන එකක්ද? නෑ වෙන එකක්. වෙන්නේ. එහෙනම් හේතු වෙනස්. ඒ අත් දෙකම තාම තියෙන්නේ. එක සැරයක් වෙදිච්ච අත් දෙක නෑ ඒ අත් දෙකත් නෙමෙයි. ඒ අත් දෙක. අන්නේ ඥානෙ ඕනේ. හොඳේ. එතකොට බලන්න. ඔන්න ওই ටික. එහෙනම් මේ මොහොතේ හේතු නිසා ඵල සකස් වෙනවා. ඒ හේතු නිරුද්ධ වෙනකොට ඒ ඵලෙ නිරුද්ධ වෙනවා. ඔන්න පළවෙනි ඔබ මේක මතක තියාගන්න ඕනේ. හේතු නිසා ඵල හට ගන්නවා. ඒ හේතු වලින් එකක් හරි අඩු වුණොත් මොකද වෙන්නේ? ඒ ඵලය ඵල හට ගන්න. ඵල හට ගන්නෑ. අන්න බලන්න. ඵල හට ගන්න. ඵල හට ගන්නෑ. දැන් එක අතින් පුළුවන් ද ඕක වද්දන්න. ඔය සද්ද ගන්න බෑ. එහෙනම් අත් දෙක වදින්න ඕනේ නේද? අත් දෙක තියෙන්නත් ඕනේ වදින්නත් ඕනේ. අත් දෙක තිබුණට වැඩක් නෑ. මේ දෙක වදින්නත් ඕනේ. ඒ වදින එක අනුව තමයි සද්ද නිර්මාණය. එතකොට මේ ගොඩ නැගෙන සද්දේ වම් අතේ තියනවද දකුණු අතේ තියනවද? එහෙම කියන්න බෑ. එහෙනම් ඵලය හේතු වලට අයිතිත් නෑ. අන්න බලන්න. මේ ඵලය හේතු වලත් නෑ. ඔන්න හැබැයි මේ හේතු සකස් වෙනකොට තමයි මේ ඵලය ගොඩ නැගෙන්නේ සද්දේ. හැබැයි හේතු ඒ ඵලය මේ හේතු වලට අයිතිත් නෑ. කොහෙවත්. නෑ ඵලය හේතු වලට අයිති නෑ. අයිති නෑ. එතකොට අර ඵලය තුල දකුණු අත තියනවද? ඒත් නෑ. වම් අත තියනවද? ඒත් නෑ. එහෙනම් මේ සද්ද තුල වම අතත් නෑ දකුණු අතත් නෑ. හරි නේද? ඔන්න ඵලය තමයි සද්දේ. සද්දේ තුල වම් අතත් නෑ දකුණු අතත් නෑ ඵලය තුල හේතු නෑ. හේතු නෑ. එහෙනම් ඇහැ රූප චක්කු විඥානය කියනකොට හටගන්න පෙනීම තුල ඇහැ තියනවද? රූපේ තියනවද චක්කු විඥානය? දැන් තේරුණාද? දැන් තේරුණාද? ඔව්. සාදු. ඔතන තේරුණොත් හරියටම හරිය. එහෙනම් බලන්න ඇහැ නිරුද්ධ වුණොත් ඔන්න බලන්න සද්ද දිනවද තවදුරටත්? නෑනේ. ඒ කියන්නේ sorry තමයි. ඇහැ නිරුද්ධ වුණොත් රූපේ තියනවද තව? පෙනීම තියනවද තවදුරටත්? නැහැ. රූපේ නිරුද්ධ වුණොත් පෙනීම තියනවද තවදුරටත්? ඒත් නෑ. අන්න දැන් ඔබට පේනව නේද? ඒ ඥානෙ එනකොටම පස්ස නිරෝධා කියන තැන ඉන්නේ. අහන්න බලන්න ගැඹුරු තැනක් හොඳේ. හොඳ ගැඹුරු තැනක් ඔබට අහුවේද මන්ද බලන්න ඔබ උත්සාහ කළා. එහෙනම් බලන්න මේ හැදෙන ඵලය තුල ඇහත් නෑ. එහෙනම් පෙනීම තුල රූපේ තියනවද? පෙනීම තුල රූපේ නෑ. දැන් ඔබට තේරුණා නේද? ඇහැ තියනවද? ඇහත් නෑ. චක්කු විඥානය තියනවද? ඒත් නෑ. අන්න බලන්න. එහෙනම් බලන්න මේ පෙනීම ආරම්භය. ওই පෙනීම හට ගන්නකොට මොකද වෙන්නේ? ස්පර්ශය කියන එක වෙනවා. අපි නොදන්නාකම නිසා. ඕක දන්නේ නැහනේ අපි. ඔව්. අන්න බලන්න ස්පර්ශය කියන එක වෙනවා. දැන් කොතනද? අන්න ස්පර්ශය කියන තැන ඔන්න ඔය පෙනීම ආරම්භය. එහෙනම් හේතු තුනකට තමයි මේ පෙනීම තියෙන්නේ. හරිනේ? ඒ හේතු තුනකට පෙනීම තියෙන තැන මට පේනවද නැත්නම් හේතු තුනක් නිසා පෙනීමක් හටගෙනද? හේතු තුනක් නිසා. එහෙනම් මේ පෙනීම ආරම්භය නේද?
වේදනා සංඥා සංකාර හටගන්නේ. ඔව්. ආන්න බලන්න මේ පෙනීම ආරම්භය වේදනා සංඥා සංකාර හටගන්නකොට අන්න ඒක දැන ගැනීම තමයි මේ වෙලාවේ ඔබට මොකක් හරි හම්බ වෙන එක. එතකොට බලන්න පෙනීම ආරම්භය මේ පෙනීම ආරම්භය මොකද වුනේ සිතක් පහළ වුණා. හිතෙන බව. නිශාන්ත මහත්මයා මේක රෙකෝඩ් වෙනව නේද? ඔව් මං අහන්න දෙන්න. ආයෙ මට අහන්න පුළුවන්. ආයෙ අපිට අහන්න පුළුවන් නේ? පුළුවන්. තේරුණා නේද? ඊටාම සියුම් තැන් ටිකක් ඔබතුමියට මම මේ කතා කරන්නේ. හොඳයි. ඔව්. ඊටාම සියුම් තැන් ටිකක්. එතකොට බලන්න හේතු තුනක් හටගත්තා. ඒ හේතු තුන නිසා පෙනීම කියන එක වුණා. ඒ පෙනීම ආරම්භය හිතෙන බවක් එනවා. හිතෙන බවක්. හරි. එතන තමයි ඔව්. අන්න හරි. ඒ පෙනීම ආරම්භය තමයි සිතක් පහළ වෙන්නේ. සිතෙන බවක් එන්නේ. අන්න මනෝ විඥානයේ එන තැන. අන්න බලන්න මේ ඇහැ රූප චක්කු විඥානයේ තිංග සංගති පස්ස අන්න ස්පර්ශ වුණා. අන්න අර පෙනීම තුලින් රූපාරම්මණයක් මනසට යනවා. නේ? අන්න බලන්න. රූපාරම්මණයක් මනස තුල ගොඩ නැගෙනවා. ඒක එළිය නෙමෙයි. අන්න බලන්න. ඒක ඇතුලේ. අන්න. එතකොට බලන්න ඇහැට තමයි ඇහැ රූප තමයි ගැටුනේ. එතකොට චක්කු විඥානය හටගත්තා. එතකොට තමයි පෙනීම හටගත්තේ. එතකොට මේ පෙනීම මේ හේතු තුනේ හට ගැනීම වෙනකොට මනස අවදි වෙලා තින්නේ. දැන් මනස තුල තමයි මේ සිද්ධිය වෙන්නේ. ඔන්න බලන්න. දැන් මනස නැත්තම් ඕක වෙන්නේ නැහැ. පෙනීම කියන එක එන්නේ නැහැ. අන්න බලන්න. අන්න බලන්න දැන් මනසට චිත්ත රූපයක් ගැට ගැහෙනවා. අන්න බලන්න. මනසට රූපාරම්මණයක් ගොඩ නැගෙන. හැබැයි ඒක නිකන් යන්නේ නැහැ. ඕක යනකොට මොකද වෙන්නේ? ওই ස්පර්ශයට එක්ක රාගය, එක්ක දේශය, එක්ක මොහය යෙදෙනවාමයි. ස්පර්ශයට යෙදෙන්නේ. ඔය තිංගන් සංගති පස්ස කියන දැනට යෙදෙනකොට අන්න බලන්න රාග සම්පස්ස, දේශ සම්පස්ස, මෝහ සම්පස්සයක් වෙනවා. එහෙනම් එතකොට මහත්මයා ඒක එසනින්ම වෙනවද? එතනින්ම වෙනවා. එතනින්ම අනවබෝධයක් තුල එසනින්ම සිද්ධ වෙනවා. එතකොට අවබෝධයක් තිබුණොත් එසනින්ම ඒක වෙන්නේ නැහැ. අවබෝධයක් තිබුණොත් රාග දේශ මොහ යෙදෙනවද? අවබෝධය කියන්නේ රාග දේශ මොහ දුරු වෙච්ච අවිද්‍යාව තියෙන තැනද විද්‍යාව තියෙන තැනද? විද්‍යාව තියෙන තැන. ඒ විද්‍යාව තියෙන තැන රාග දේශ මොහ නැහැ. අවිද්‍යාව තසීස විරාග නිරෝධානි. ඔව් හරි. එහෙනම් අන්න ස්පර්ශයක් බවට පත් වෙනවා එතන. සම්පස්සයක් වෙන්නේ අන්න රාගයෙන් ස්පර්ශ අනවබෝධය තුල රාගයෙන් ස්පර්ශ වෙනකොට රාග සම්පස්සයක්. රාග සම්පස්සයක් වුණොත් වේදනාපච්චය අන්න බලන්න පස්සපච්චය වේදනාව වෙනවා. මොන වේදනාවද? සෝමනස්ස සහගත සුඛ වේදනාව වෙනවා. සෝමනස්ස සහගත සුඛ වේදනාවක් කියන්නේ ආස්වාදී සැපයි කියන චින්තනයකට එනවා. සැපයි. ඔව්. ආස්වාදී සැපයි කියන්නේ අවිද්‍යාවට. අන්න අවිද්‍යාව යෙදෙනවා. අන්න බලන්න. ආස්වාදී සැප නම් ඔබ ඒකට කැමතිද අකමැතිද? කැමති. වේදනාපච්චය තණ්හා. අන්න තණ්හාවෙන් බැඳෙන තැන. ආස කරනවා ඒකට කැමති වෙනවා. කැමති වෙනවා කියන්නේ වේදනාපච්චය තණ්හා වෙනවා. තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භව අන්න කර්ම භවයේ හට ගන්නවා. මේ මොහොතේ සහජාත පුනර්භව විදියට දෙආකාර පෙරපසු නැතුව දැන් මේ මොහොතේම සහජාත පුනර්භව කියලා දෙආකාරයකට කර්ම රැස් වෙනවා. මේ මොහොතෙත් ඔබ ඒක අත්විඳිනවා. පුනර්භවයකට කර්මයක් රැස් වෙනවා. භවපච්චය ජාති වෙනවමයි. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන දුක්ඛ ස්කන්ධයකට හිමිකමක් සිද්ධ වෙනවමයි. හොඳට බලන්න දැන් ආයිත් අපි ඔන්න උතන්ට එමු. එහෙනම් රාග දේශ මොහ යෙදෙනකොට ස්පර්ශයට ප්‍රകൃතියක්ද මනස දැනගන්නේ විකෘතියක්ද? චිත්ත රූපේ. විකෘතිය. ඇත්ත ඇති හැටියෙන් නෙමෙයි යන්නේ විකෘතියක්. අන්න ඒකට වේදනාවක් යෙදෙනවා. සංඥාවක් යෙදෙනවා. සංකාරයක් යෙදෙනවා. ඒ ගැන දැන ගැනීමක් වෙනවා විඥානේ. ඔන්න ඔබ මෙහෙම හිතන්න. දැන් ඔබයි මායි යනවා පොඩි ට්‍රිප් මේ චාරිකාවක්. කොහෙද අපි දෙන්න යනවා තායිලන්තෙට. හරිනේ. අපි නඩයක් එක තායිලන්තෙට යනවා. අපි යනවා මේ අපි වීදියේක ඇවිදගෙන යනකොට දැන් ඔය ඒ හැම වීදියකම තියෙනවා පොඩි අර ඒවට කියනවා ස්ට්‍රීට් ෆුඩ්ස් කියලා. මේ හැම ඒවැයි තියෙනවා පාරවල් අයිනේ විකුණනවා කෑමනේ. අපි දෙන්නත් එක තැනකට යනවා. ගොඩාක් මිනිස්සු එකතු වෙලා තායිලන්තයේ අය ගිහිල්ලා එතන තොර කකා ගන්න තැනකට යනවා. අපි දෙන්නත් ගිහිල්ලා බලනවා. බලනකොට තියෙන්නේ කුරුමිනියෝ බැදලා. අන්න ඒ වගේ. එහෙම නැත්නම් අර පල්ලං ගැටියෝ බැදලා. ඔබට තේරෙනවනේ නේ?
අන්න ඔව් ඒ ඔව් වගේ. දැන් කොහොමද ඒගොල්ලෝ දැන් අපිත් එක්ක යන කෙනෙක් ඒ වගේ එකක් ඒ තායිලන්ත කෙනෙක් තමයි අපේ ගයිඩ් කරන්නේ. එයාත් අපිට ප්ලේට් එකක් අරන් දෙනවා ඒ જાති එකක් කන්න කියලා. දැන් කොහොමද අපි දෙන්නට? දකින්නකොටම අපි දෙන්නට මොන වගේ ෆීලින් එකක් එයිද? අපි දෙන්නට ඒක හරියන්නේ නැහැ මහත්මයා. අපි අපි ඒක දෙන්නට මේ අප්‍රියාව. ප්‍රතික්ෂේප කරනවා. ඔව් හැබැයි අපි ප්‍රතික්ෂේප කරනවා. එතකොට බලන්න එතකොට අර තායිලන්ත ඒ කට්ටිය රස කර කර කටට දාලා කනවනේ අපි රටකජු කනවා වගේ ටික් ටික් ගාලා. අපි ඔව් දෙන්නට ඔව් කෑවොත් මොනවා වේද බලෙන් හරි කටට දැම්මොත් වමනේ ගිහිල්ලා තමයි නතර වෙන්නේ. වමන එතකොට ඔන්න බලන්න ඒ කියන්නේ එකම ආහාරය ඔබට ගැටීමක් මට ගැටීමක් ඒගොල්ලන්ට ඇලීමක්. ඇලීමක්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ආහාරයේද? ආහාරය නෙවෙයි. අපි දැනගත්ත එන්න එතනයි තැන තියෙන්නේ. එහෙනම් බලන්න මේ ඇලීම් ගැටීම් තියෙන්නේ බාහිර රූපෙද? නෑ. අපි හදාගත්තේ ඇතුලේ. එන රාග දේශ මොහ යෙදෙන්නේ කොහෙද? මනස තුලනේ. ඇතුලේ. මේ ඇතුලේ. එහෙනම් ඇලීම් ගැටීම් රැවටීම් ටික වෙන්නේ කොහෙද? මෙහෙන්. එහෙනම් අන්න බලන්න ඇලීම තියෙනකොට සැප. ගැටීම තියෙනකොට දුක. අනවන සැප දුක. ප්‍රිය අප්‍රිය. කැමැති අකමැති. මේ ඔක්කොම කොහෙන්ද දෙන්නේ? බාහිර රූපවල තියෙන දේත් ඇතුලෙන්. එහෙනම් බලන්න දැන් ඔබතුමියට තේනවා නේද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. neते කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා නිබ්බේධික සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මොකද්ද පෙන්වන්නේ? මේ රාග දේශ මොහ. ඒ කියන්නේ මේ කාමයන්. මේ බාහිර රූපවල, සද්දවල, ගන්ධවල, රසයේ, පොට්ටබ්බේ මේ ස්පර්ශවල තියෙනව නෙමෙයි. තේරුණාද? හැබැයි කාමයන් ඇති කරන්න පුළුවන් රූප තියෙනවා, සද්ද තියෙනවා, විචිත්‍රවත් රූප තියෙනවා, සද්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශයන් තියෙනවා. හැබැයි ඒව තුල කාමය නැහැ. ඒව තුල රාග දේශ මොහ නැහැ. එහෙනම් ඒව කොහෙද තියෙන්නේ? සංකල්පීය වශයෙන්. මේ සංකල්පීය වශයෙන් යෙදෙන රාගය තමයි කාමය කියන්නේ. එහෙනම් බලන්න මේ ආස්වාදයේ සැපයි කියන තැන අපි අපේ මනස තුල තියෙන චින්තනය තමයි ආස්වාදයේ සැපයි කියන චින්තනයකමයි අපි ඉන්නේ ඉපදිච්ච තැන. අපි හොයන්නෙම සැප. අපි හොයන්නෙම සැප. ඒ කියන්නේ සැප හොයන්නේ ඇයි? ඇයි අපි සැප හොයන්නේ? ආස්වාදයේ උදෙස. ඇයි එහෙම වෙන්නේ? අපි ඉන්න හැම මොහොතක්ම අතෘප්ති කරයි. ඔව් තෘප්තිමත් නැත. ඒ කියන්නේ අපි ඉන්නේ දුකේ. අපි හොයනවා. අපි ඉන්නේ දුකේ. ඒ නිසා හොයන්නේ සැප. ඔව් ඉන්නෙම දුකේ. ඒ නිසා අපි සැපක්ම හොය අන්න බලන්න අපි ඉන්නෙම දුකේ. අපේ චින්තනයේ තියෙන්නෙම ආස්වාදයේ සැපයි කියන තැන. ඒක ඒ චින්තනයේ තියෙන තැන අපි ඉන්නෙම හැමතිස්සෙම අතෘප්ති කර තැනක. අපේ මනස තුල හැමතිස්සෙම තියෙන්නේ අතෘප්තිකර ස්වභාවයක්. අන්න ඒ නිසා අපි හොයනවා. අපි හොයන්නේ සැප. අන්න බලන්න. එහෙනම් අපි හොයන්නේ හැමතිස්සෙම සැප. ප්‍රියභාවයක් හොයන්නේ. එහෙනම් බලන්න හැමතිස්සෙම මෙන්න මේ චින්තනීය තුල අපි තියෙන. එහෙනම් මේ හැම මොහොතකම අතෘප්තිකර ස්වභාවයක් පවතින්නේ ඇයි? ඇයි එහෙම පවතින්නේ? මම අහන්නේ අරකට පිටින් තියෙන කතාව. ඇයි ඒ අතෘප්තිකර ස්වභාවයක් එන්නේ? අපේ මනස තුල. ඇයි එහෙම වෙන්නේ? අපි නිතරම සැපක් හොයන නිසා. ඇයි අපි සැපක් හොයන්නේ? ඒක තමයි. අපි සැපක් හොයන්නේ හැම මොහොතකම මේ මනසේ තියෙන චින්තනය තමයි ආස්වාදී සැපයි කියන එක. සංකල්ප ආස්වාදී සැපයි කියන චින්තනය අපි තුල තියෙනවා. උපතින්ම. එතකොට අපි ඒක හොයන්නේ කොහෙද? එළියෙන් නේද? සැපක් හොයනවා. අපි ඒක හොයන්නේ එළියෙන්. හොයන්නේ එළියෙන්. එළියෙන් හොයන්නේ නමුත් ඇත්තේ එතකොට එළියේ කිසිම තැනක ඒක තිබිලා තියනවාද? ඒ සැප. එළියේ කිසිම තැනක නෑ. අන්න මුලාව. අපි දුවන්නේ එළියට සැප හොයාගෙන, ප්‍රිය දේවල් හොයාගෙන, කැමති දේවල් හොයාගෙන. හැබැයි අපිට කවදාකවත් එළිය හම්බ වෙලා තියනවාද? ඔන්න දැන් මම ඔබට පෙන්නපු තැන. හම්බ වෙලා නැත. එළිය හම්බ වෙලා නැහැ. දැන් තේරුණා නේද? එක වැරද්දක් නිසා වැරදි ගොඩකට අපි ගිහිල්ලා තියෙන හැටි. එක මුලාවක් නිසා මුලා ගොඩකටම අපි අහු වෙලා තියෙන හැටි. ඒ කියන්නේ දුකෙන් දුකටමපත් වෙලා තියෙන හැටි පේනවද? ඒ කියන්නේ බලන්න ඇහැට පෙනිලා නැහැ. අපි හිතන් හිටියේ ඇහැට පේනවා. පේන්නේ බාහිර රූපේ කියලා. හැබැයි පෙනීම හැදිලා තියෙන හේතු තුනක් නිසායි.
ඒ හේතු තුනක් හටගන්නකොට ඇහත් නිරුද්ධයි, රූපෙත් නිරුද්ධයි, චක්කු විඥානෙත් නිරුද්ධයි. ඒ පෙනීම හැදෙන්න හේතු ටික නිරුද්ධයි. අන්න බලන්න. ඒ නිරුද්ධ වෙනකොට පස්ස නිරුද්ධ වෙලා තියෙනවා. පස්ස නිරෝධා. නමුත් අපි දැක්කේ නෑ. මේ දැක්කේ නැති නිසා අපිට මොකද වුනේ? අන්න බලන්න අපි අනවබෝධයක ඉන්නේ ඒක නිසා. මේ වෙන දේ දැන් නෑ. එතකොට අපිට හිතුනේම ඇහැට පේනවා කියලා. අපිට පෙනුනේ බාහිර දේ කියලා හිතුවේ. නමුත් බලන්න හේතු තුනකට හටගත්ත පෙනීමට නේද හිතක් හටගෙන තියෙන්නේ. ඔව්. ඒක හටගෙන තියෙන මනස තුල නේද නාම රූප සකස් වෙන්නේ යන්නේ. මනස තුල. එතකොට මේ මනස තුල හැටගත්ත නාම රූපයට නේද අපි අහුවෙලා තියෙන්නේ. ඔව්. අන්න බලන්න. මේ මනස තුල ඒ කියන්නේ හිතක් හටගන්නේ නාම රූප සකස් වෙලා. ඒ කියන්නේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ ස්කන්ධ පහක හට ගැනීම තමයි දැන ගැනීම මේ මොහොතේ. ඇහෙන් වේවා, කනෙන් වේවා, නහයෙන් වේවා, දිවෙන් වේවා, කයෙන් වේවා, මොකෙන් හරි වේවා. ওই ටික හටගන්නේ කොයිද? මේ මනස තුල නේද? එතකොට මේ මනස තුල සකස් වෙන නාම රූපේම නේද විඥානයේ හැටියට දැනගන්නේ අපි මේ වෙලාවේ. ඔව්. එතකොට බාහිර දෙයක් ගැනද දැනගෙන තියෙන්නේ? මේ මනස තුල මේ හිත තුල ගොඩ නැගෙන දේ ගැනද දැනගෙන තියෙන්නේ? හිත තුල ගොඩ නැගිච්ච දේ. හැබැයි අපි හිතුවේ එළියක දැක්ක කියලා නේද? එළියක ඇහුණා කියලා නේද? ඔව්නේ. ඔව්. මම ඔබට පෙන්වුවා නේද මුලින්ම හිතට එළිය සද්ද ඇහිලා නැහැ කියලා. නෑ හිතට ඇහිලා නැහැ කියලා මුලින්ම අපි දැන් ඔබට හැබැයි අපිට එනවා නේද මේ හිත හට ගන්නකොට ඒක තමයි දැක්කේ ඇහෙන්නේ මේ හැබැයි හිතෙන් දැක්කේ කියලා. අන්න ආයෙ වෙලා නේද? ආයෙ ගැට ගහලා නේද එළියට? හැබැයි ඇහැට නම් පේන්නේ නැහැ තමයි. හිතට පේන්නේ නැහැ. හැබැයි ඇහැ හිත එකතු වුණාම නම් ඒක පෙනිලා කියලා අපිට අහුවෙනවා නේද? ඔව් දෙක එකතු වුණාම ඇහිලා පෙනිලා. එතකොට පෙනිලා තියෙන එළියකද? නෑනේ ඇතුළෙම. ඇතුළෙම. දැන් ඔබට තේරුණාද? නාම රූපේ සකස් කරපු එක තියෙන දේ අපිට හම්බෙලා තියෙන හැමදාම. ඔව් සකස් කරපු දෙයම. ඔන්න මම ඔබතුමියට මම අපි හිතමු මෙහෙම. හරි. ඔබතුමියට කෙනෙක් දෙනවා යමක්. හරිද? අපි හිතමු මම කියලා. මම තමයි ඔබතුමියට දෙන්නේ හැම දෙයක්ම. ඔබතුමිය මගෙන් තමයි ගන්නෙ. අපි දෙන්න අතර තමයි ගනුදෙනුව තියෙන්නේ. ඔබතුමිය ඕක අරන් ගිහිල්ලා ඔබේ අම්මට දෙනවා. හරිද? අම්මා කොහෙවත් යන්නේ නැහැ. අම්මට ඔබතුමියගෙන් ගෙනල්ලා දෙන ටිකම විතරයි හම්බ වෙන්නේ හැමදාම. වෙන කාගෙන්වත් හම්බ වෙන්නේ නැහැ. හරිනේ? ඔබ ගනුදෙනුව තුන් දෙනයි ඉන්නේ. ඔබයි මමයි අම්මයි. හරිනේ? ඔබයි මමයි අම්මයි. හොඳට අහගන්න. වෙන කවුරුත් නැහැ. ඔන්න ඔබේ ගනුදෙනුව තියෙන්නේ මාත් එක්ක මේ පැත්තට. මගේ ගනුදෙනුව තියෙන්නේ ඔබත් එක්ක විතරමයි. ඔබට හම්බ වෙන්නේ මාව තමයි මේ පැත්තෙන්. හරිනේ? ඊට පස්සේ ඔබ ගන්නෙ මොනවද? ඒ ඔක්කොම ටික ගිහිල්ලා අම්මට දෙනවා. එතකොට අම්මට හම්බ වෙලා තියෙන්නේ ඔබෙන් විතරමයි. ඔබව විතරමයි. ඒ දෙන දේවල් මන් දුන්නා කිව්වොත් හරිද? අම්මට. අම්මා කිව්වොත් එහෙම මේ ටික මමයි දුන්නේ කියලා නිශාන්ත මහත්තයා දුන්නේ කියලා කිව්වොත් හරිද? නෑ වැරදි. අපි හම්බ වෙලා තියෙන ධම්මයි මායි. නෑ හම්බ වෙලා නෑ. හම්බ වෙලාම නෑ. අම්මට හම්බ වෙන්නේම ඔබව. හරිනේ? අන්න බලන්න. ඔබ තමයි මැද ඉඳලා ගනුදෙනුව කරන්නේ. මේ පැත්තටයි මේ පැත්තටයි. හරිනේ? ඔන්න මම තමයි මහ භූත. ඇහැ රූප කියන තැන. ඔබ තමයි නාම රූප. අම්මා තමයි විඥානය. එතකොට විඥානය දැනගන්නේ හැමදාම නාම රූප ගැන විතරයි නේද? ඔව් විඥානය දැනගන්න නාම රූප ගැන තමයි. එතකොට විඥානය කවදාකවත් මහ භූත හම්බ වෙලා තියෙනවද එදී? නෑ විඥානය මහ භූත හම්බ වෙලා නෑ. දැන් තේරුණාද? ඔව් දැන් තේරුණා. ඒ කියන්නේ හරිද? හැබැයි අපිට හිතෙන්නේ හිතිච්ච දැන් ඔන්න ඔබට මම කියනවා ෆෝන් එක කියලා. ඔක ඇහුනේ කොහොමද? මේ කතා කරපු සද්ද මේ උපකරණය තුලින් ඔතන උපකරණයක් එක්ක අනුනාද වෙලා ඒ ෆ්‍රීකවන්සි එකට ඇවිල්ලා ඔතනින් ඔය හේතු ටික සකස් වෙලා ඔය සද්ද එළියට ඇවිල්ලා ඔබේ කනේ වදිනවා. ඔව්. ඔන්න කන සද්ද කියන එක ඔතන ඇති වුණා. හැබැයි කන දන්නවද? නෑ කන දන්නේ. ඔබට දැන් නිින්ද ගියොත් මේ කතා කර යන වෙලාවේ මං කියන එකක්වත් ඇහෙනවද? මේ කියන එකක්වත් ඇහෙන්නේ. හැබැයි කනේ ඇවිල්ලා ෆෝන් එකෙන් සද්ද ටික වදින්නේ නැද්ද? ශබ්ද ටික වදිනවා. හැබැයි ඔබට හම්බ වෙනවද?
නෑ හමු වෙන්නේ අන්න බලන්න හිත නෑ ඒ වෙලාවේ. නෑ. අන්න ඔයාලා අන්න හිත නෑ. සද්දෙත් තියෙනවා කනක් තියෙනවා හිත නෑ. අන්න බලන්න ආ දැන් ඔබට ඇහෙනවා. අන්න ඇහෙනවා. ටක් ගාලා. ආ අන්න කන ශබ්ද සෝත විඥාන හටගත්තා. හරිනේ? ඔව් ඔව් ওই හරි. තියෙන ඇහෙනවා කියන ස්වභාවය විතරයි. ඕකම නෙමෙයිද ඔබ ඉපදිච්ච වෙලාවේ ඉඳන් තිබුණේ කාලයක් යනකම්. ඔව් එහෙනම් මෙතන තමයි එදත් වෙලා ඇහෙනවා. තියෙන්නේ කන ශබ්ද සෝත විඥානයේ ඇහිච්ච එක විතරයි. ඇහිච්ච විතරයි. එතන තිබිලා තියෙන ස්වභාවය මොකද්ද? පරම ශුන්්‍යතාවයක් නේද? ඔව් ශුන්‍යතාවය. සද්ද වෙන්ගුන්නේ නැහැ නේද? අම්මා කතා කරනවා, තාත්තා කතා කරනවා, කාර් එකක හෝන් එකක් ටිලින් ටිලින් එකේ සද්ද කියලා එකම නෑ. සද්දයක් නේද ශබ්ද තිබිලා ඔක්කොම තියෙන්නේ. එකයි. අන්න ඔව් ශබ්ද ඔක්කොම ටික එකයි. ඒ කියන්නේ අනන්ත මේ පසුබිමක් නේද තිබිලා තියෙන්නේ කන හරහා. ඔව් 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 ඔන්න සමස්තයම එකක්. ඔව් අන්න ඔව් අන්න ඔක්කොම එකයි. ඔබට පේනවා නේද ශුන්්‍යතාවයක් නේද තිබිලා තියෙන්නේ. එතන ඇහෙන කෙනෙක් නැහැ. ශුන්‍යතාවය. ඇහෙන ස්වභාවයක් තියෙනවා කෙනෙක් නැහැ. මට ඇහෙනවා කෙනෙක් කියලා නෑ. නැහැ. ඔබට ඇහුන්නේ නෑ නැහනේ. නෑ. ඔබට හම්බුන්නේ නැහනේ නෑ මට මට ඇහෙනවනේ. ඇහුන්නේ නෑ නෑ අන්න නෑ නෑ. බලන්න. එතන ආත්මීය සාරයෙන් කිසිම දෙයක් තිබිලා නැහැ ඒ මොහොතේ. නෑ. ඔව් ආත්ම මතන්නේ. දැනුත් එහෙම නෙමෙයිද? ඇහෙනවා කියන තැනදී. ඔබ දැන් මේ ඔක්කොම ඔව් පැත්තක ඇහෙනවා දාලා කියන තැන ඔබ නෑ. හිතන්නේ නැතුව පොඩ්ඩක් හිටියොත් ඔබට මෙච්චර වෙලා ඇහිච්ච නැති ශබ්ද කෝටි ගාණක් ඇහෙන්නේ නැද්ද කියලා බලන්න. ඔන්න ඔබ කතා නොකර පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න ඔය වටපිටාවට. යමක් ග්‍රහණය වුණාද? ඔව් අන්න බලන්න. එහෙනම් ඔය තියෙන්නේ ඇහෙනවා කියන ස්වභාවය තුල බලන්න අපිට කියන්න බැරි තරම් ඔතන ශබ්ද කම්පනයක් තියෙනවා. ඒක විදිය. හැබැයි එක සද්දයක් හැටියට නේද උතන ඔක්කොම ටික හම්බ වෙන්නේ. සද්දයක් විතරයි. ඔව් ඔක්කොම එකයි. ඔක්කොම එකයි. පෙනීමක් විතරයි. සද්දයක් ඔව් විතරයි. පේනවනේ නේ? එහෙනම් ඔහොම ඔව් කාලයක් අපිට තිබිලා තියෙනවා. එහෙනම් දැනුත් ඒ ටිකම තියෙනව නේද? ඔව් දැනුත් ඒ ටිකම තියෙනවා. ඒ ටික නැති වෙලා අපි තියෙන්නේ අර කොහොමද? නැති වෙලා අපි අල්ලගෙන වෙන් කරගෙන ගැට ගහ දැන් මනස. තියෙන දැනුත් ඒ අන්න බලන්න ඒ නිශ්ශබ්දතාවයට අපි කැමති වෙලා නැහැ නේද? ඒ ඒ ඔවුනේ ඒ අපි ඒ කැමති ඒ වෙලා හිස් නැහැ. එතන හිස් බවක් තියෙන්නේ. කිසිවක් ඔව් නොපැමිණව ශුන්‍යතාවය. ඒ කියන්නේ අනිමිත්ත අපනිත ශුන්්‍යත කියන ස්වභාවය නේද ඒ තියෙන්නේ. ඔව් හරි. හරි. ඒක අපි ඒකට කැමති වෙලා නැහැ නේද? ඇයි කැමති වෙලා නැත්තේ? අපි අපි ගාව ඒකට තියෙනවා රැවටෙන්න ඕන හේතුව. ඒක નિરાයාසයෙන්ම තියෙනව නේද ශාන්ත ඒක මහත්මයා? තමයි. ඒක ඒ කියන්නේ නිපදුනේ. අපි උපදිනකොටම අන්න හරි උපදිලා තියෙන්නේ ඒක. ඒක නිසා ඒක කාලයත් එක්ක අර ශුන්‍යතාවය මගහැරිලා ගිහිල්ලා අපි මෙතන අල්ලගෙන නේද? එහෙනම් එතන අනිමිත්ත අප්‍රණීත ශුන්්‍යත කියන ස්වභාවයනේ තිබිලා තියෙන්නේ. ඒ ඔව්නේ. දැනුත් තියෙන්නේ ඒක නේද? ඔව් දැනුත් තියෙන්නේ ඒක. අපිට ඒක වෙහිලා තියන්නේ ඇයි? මේ කම්පනයත් එක්ක චලනයත් එක්ක ඇහැ රූපෙත් එක්ක දකින්න කෙනෙක් ඉන්නවා නේද මේ පැත්තේ? පේනෙන ඔව් කෙනෙක් මෙතන ඉන්නවා. මම ඉන්න නිසා. මම ඉන්න නිසා නේද? එහෙනම් මම ඉන්න නිසා හිතෙනවා නේද? ඔව් මට හිතෙනවා මට පේනවා මට ඇහෙනවා. මම ඉන්න නිසා හිතෙනවා. ඒ වගේම මට අන්න බලන්න අඤ්ඤමඤ්ඤව වෙන දේ. මම ඉන්න නිසා හිතෙනවා. හිතෙන නිසා මම ඉන්නවා. දෙකම වෙනවා. ඔව් හිතෙන නිසා. හරි හරි. හරිද? මම හරි. ඉන්න නිසා හිතෙනවා. මට හිතෙන හිතෙන නිසා මම ඉන්නවා. අන්න බලන්න දෙකම දෙවැත්තට අඤ්ඤමඤ්ඤව දුවනවා නේද? නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියලා. දැන් ගැඹුරු දැන් ටිකක් හොඳට බලන්න. හිතකුට බලන්න එහෙනම් දැනුත් බලන්න ඇහැ රූප චක්කු විඥානී කියන තැන දැන් ඔබට පේනවා නේද? පෙනීම රූප හේතු නිසා පෙනීම හට ගන්නවා. ඒ ආරම්භය සිතක් පහළ වෙනවා. මිසක් බාහිර රූප දකින්නව නෙමෙයි. මේ අන්න ඔබ පැත්තට හැරෙනවා නේද? මේ ඇතුළාන්ති කතන්දරේට. ඇතුළට හැරෙනවා. මං එළියට හැරිලානේ හිටියේ. දැන් මම ඇතුළට. ඔව්. අන්න ඇතුළට හැරෙනවා. එතකොට දැන් ඔබට මං කතා කරන එක ඔන්න බලන්න ඇහෙනවා. ඔතන තමයි ඉන්නේ. මං කතා කරන එක ඇහෙනවනේ. ඔන්න ඔතන ඉන්නේ. බලන්න එහෙම වෙලාද කියලා. ඔන්න එතකොට මං කතා කරන එක ඇහෙනවා නම් හොඳට බලන්න ඔබ ඉන්නේ ආයි අර දෘෂ්ටියේ. ඒ කියන්නේ ඔබට බාහිර සද්ද ඇහිලා තියෙනවා හිතට.
ඔබට මේ වෙලාවේ ඔව්. ඇහෙන බව හම්බ වෙන්නේ මම කතා කරන බව හම්බ වෙන්නේ සිතක් පහළ වෙලා. ඒක හම්බ ඔව්. වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔය ෆෝන් එකෙන් එන ශබ්ද තරංග ටික කනට ඇවිල්ලා වේදලා කන ශබ්ද සෝත විඥාන හටගත්තා. අන්න ඇහෙනවා කියන ස්වභාවයත් එක්ක මෙන්න මේ ඔව්. කතා කරන වචන ටික නාම රූප සකස් වෙලා ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා වේගයෙන් නිරුද්ධ වෙවි යනකොට ඔබට ඇහෙන ස්වභාවයක් වචන ටිකක් එක්ක ඔතන හම්බ වෙනවා. ඒක නෙවුනේ දැන් වෙන්නේ දැන්. ඔව්. 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 ඔන්න ෆෝන් එක. මොකක්ද ඇහුනේ? ෆෝන් එක. ෆෝන් එක. ඔන්න බලන්න ඔබට ඕක ඇහුනේ කන සද්ද සෝත විඥාන තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන තැනින් ඔබට ෆෝන් එක කියන එක ඔය සද්දේ ටක් ගාලා ආවා. ඔන්න ඔක ආවා. ඔව්. දැන් මං ඇහුවනේ. එතකොට බලන්න මම කතා කරපු එකද ඔබට ඇහුනේ. මං කියපු එකද ඔබට ඇහිලා තියෙන්නේ. එහෙම නැත්තම් ඔතන ඔය සද්දේ කනට වැදිලා ඒ හරහා ඇසීම කියන එක හටගෙන ඒ ඇසීම ආරම්භය නාම රූප සකස් වෙලාද ඇහුනේ. ඇසීම හරමය නාම රූප සකස් වෙලා මම හදාගත්තා. මම ඇතුලෙන් ඇතුලෙන් හැදිච්ච එක තමයි ඇතුලින් දැනගත්තේ. හිතින් දැනගත්තේ. ඔව්. ඔව්. එතකොට මං කතා කරපු එක ඇහිලා තියෙනවද? නෑ. ඔබතුමා කතා කර එක නෙවෙයි. අන්න ඥානෙ. ශබ්දයක් අනේ. ඔව්. එහෙනම් ඔබතුමියට මේ ලෝකේ කිසි කෙනෙක් කතා කරපු එකක් ඇහිලා තියෙනවද? නෑනේ මහත්මයා. එහෙනම් ලෝකේ කී දෙනෙක් ඉන්නවද? එක්කෙනෙක් නෑනේ. එහෙනම් ওই විදිහට වැහින් බලන්න. ඔබට මේ ලෝකේ කිසි කෙනෙක්ව හම්බ වෙලා තියෙනවද? පෙනිලා තියෙනවද? නාම රූපයෙන් සකස් කරපු එක නේද ඔබතුමීට හම්බ වෙලා තියෙන්නේ. ඔව්. ඔව්. දැන් තීරුණාද? එහෙනම් දැන් කී දෙනෙක් ඉන්නවද? මේ මොහොතට හේතු නිසා එක්කෙනෙක් හට ගන්නවා. අහන්න බලන්න මේ මොහොත නිසා මේ මොහොතේ ඇහැ ඉපදෙනකොට ඒ හට ගැනීම තුල හට ගැනීමක් තියෙනවා. එක්කෙනයි. අන්න බලන්න. ඔතනින් හැදෙන දේම තමයි ඔතනින් දැනගන්නේ. දැන් ඔබට එළියට දුවන්න හේතුවක් තියෙනවද? ඇත්ත දැක්කට නෑනේ මහත්මයා. ඇතුළෙමනේ. ඇතුළෙම. හැබැයි ඕක වෙන්න ඇහැ රූප කන සද්ද කියන එක ගැටෙන්න ඕනේ නැද්ද? ගැටෙන්න ඕන. හැබැයි ඒක අපිට කවදාවත් එතකොට හම්බ වෙලාද? ඒක හමු වෙලා නෑ. අන්න ඇසීම කියන තැන අපිට ඉපදෙනකොටම ඇහැ මැරිලා ගිහිල්ලා. ඇහැ මැරිලා රූප. ඇහැ රූප චක්කු විඥාන කියන එක නිරුද්ධ වෙනවා. නෑ තුනම නෑ. ඔව්. අන්න බලන්න. එතකොට බලන්න ඇහැ නිරුද්ධ වෙනකොට බුදුහාමුදුරුවෝ කියනවා චක්කුං අසති රූපං අසති චක්කු විඥානං අසති පස්ස නිරෝධා. දැන් ඔබ ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ප්‍රඥාවක් තුලද? නැත්තම් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැනද? නෑ ප්‍රඥාවක් තුල. දැන් තේරුණා නේද වෙලා තියෙනදී. අන්න බලන්න මේක ගැඹුරු සංසිද්ධියක්. අපි තව ටිකක් ලියමු. දැන් තමයි හොඳටම ඒ කියන්නේ මට දෙයක් දැනුනේ මහත්මයා. දැන් හොඳට බලන්න. එතකොට හේතු තුනක් නිසා හටගන්නකොට එතකොටයි පෙනීම හේතු තුනක් නිසායි ඇසීම දැනීම දැනගැනීම මේ ටික වෙනකොට මට පේනවා මට ඇහුණා මට දැනුණා කියන ආත්ම සංඥාවට මොකද වෙන්නේ? එහෙම කියන්න බෑනේ මට. එහෙම කියන්න බෑ මහත්තයා. එහෙනම් මට පෙනිලා මට ඇහිලා කියන කතාව සම්පූර්ණම අනාවබෝධයක් තුළ ආපු අවිද්‍යාවච්චය සංඛාරානේ. ඒක නේද මුලාව? ඔව් ඔව්. එහෙනම් මේ ඇත්ත දන්නේ නැති තැන මුලාව. ඒ ගැන නොදන්නාකම තමයි අවිද්‍යාව. ඇත්ත දැනගත්ත තැන විද්‍යාව. අන්න එතන නොරැවටීම. අන්න එතන තමයි ප්‍රඥාවදී. එතන තමයි විද්‍යාව පහළ වෙච්ච තැන. අන්න චක්කුම් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි. දැන් ඔබට පැහැදිලි නේද? එහෙනම් ඔය විදිහ තමයි ආයතන හයම. එහෙනම් බලන්න ඔබම වවල ඔබම කන කතාවක් තියෙන්නේ. ඕනේ මහත්මයා. නේද? එතකොට එහෙනම් ඔන්න දැන් ඔබට හොඳටම පැහැදිලි ඔබට මේ ලෝකෙ කිසි කෙනෙක්ගේ සද්දයක් ඇහිලා නැහැ. බාහිර සද්දයක් ඇහිලා නැහැමයි. ඔබට පැහැදිලිද ඒක? එහෙනම් ඔබට ඥානය එනවා නේද මෙහෙම? මේ නිසා මේ ඇසීම තුල හිතක් හට ගන්නවා. ඒ හිත හටගත්ත තැන අම්මා කතා කරනවා කියලා ඇහුනේ කියලා. අන්න ඒක හරි නේද? ඔව්. ඒක හරි. එහෙම නැත්නම් අම්මා කතා කරනවා ඇහුණා කියලා කිව්වොත් වැරදි නේද? ඒ දෙක අතරේ ලොකු වෙනසක් තියෙනවා. ඔව් ඒක ආයි කියන්න මහත්මයා. ඒක ආයිම කියන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න බලන්න ඔබට මේ වෙලාවේ ඇහෙන ස්වභාවයේ තියෙන්නේ කන සද්ද සෝත විඥානය.
ඒ හේතුතු හරි. නිසා ඇහෙන ස්වභාවයට හිතක් පහළ වෙනවා. හිතක් හට ගන්නවා. ඔව් ඒ හිත හට ගන්නකොට නිශාන්ත මහත්තයා කතා කරනවා ඇහෙනවා කියන එකද ඇහෙන්නේ මට ඇහුනේ නිශාන්ත මහත්තයා කතා කරනවා කියලා. ඒකද හරි. ওই දෙක. මට ඇහුනේ නිශාන්ත මහත්තයා කතා කරනවා කිව්ව තැන ඔබ ඉන්නේ බාහිරට ගිහිල්ලා. මම කතා කරේ ඔබට ගිහිල්ලා. ඇහිලා. මට ඇහුනේ මට හිතුනේ ඒ කියන්නේ මට හිතුනේ නිශාන්ත මහත්තයා කතා කරනවා කියලා තමයි මට හිතුනේ. අන්න ඒක තමයි මට වෙලා තියෙන්නේ නේ. ඔබට හිතවිල්ලක් න්යාවේ නේද? ඔව්. ආන්න බලන්න. ඒක නේද වෙලා තියෙන්නේ ඇත්තටම. ඒක තමයි. ඔබට හිතිලා තියෙන නිශාන්ත මහත්තයා කතා කරනවා කියලා තමයි ඔබට හිතිලා තියෙන්නේ. මං කතා කරනවා ඇහුණා නෙමෙයි ඔබට. මට ඇහුනේ නිශාන්ත මහත්තයා කතා කරනවා කියලා එහෙම කිව්වොත් තමයි ඔබ එළියට දුවන්නේ. ඕකේ සියුම් වෙනසක් තියෙන්නේ. මට හිතුනේ නිශාන්ත මහත්තයා කතා කරනවා කියලායි මට හිතුනේ කියලා. අන්න ඒක නේද වෙලා තියෙන්නේ ඇත්තටම. ඔව් ඒක වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට බලන්න ඒකයි අරකේ අතරේ ලොකු සියුම් වෙනසකින් ලොකු වෙනසක් නේ දෙන්නේ. එකක් බාහිරයට ගිහිල්ලා එකක් අභ්‍යන්තරදී අභ්‍යන්තරයට ගිහිල්ලා. අන්න බලන්න. දැන් තේරුණාද කිව්වදී? අන්න බලන්න ඥානේ සියුම් ඥානිකට අල්ල ගන්න ඕනේ. එතකොට එළියේ එන වාහනයක් සද්දයක් වාහනයක් යන සද්දය ඇහුණි කියලා කිව්වොත් එහෙම. එතකොට ඔබ එළියට දුවනවා නේද? එළියට ගිහිල්ලා. එළියට ගිහිල්ලා. මට ඇහිච්ච දේ එතන හිතුනේ වාහනයක සද්දයක් යනවා කියලායි හිතුනේ කියලා. ඒක මොකක්ද එතකොට? ඒක වෙනස් කතාවක්. නේ? එතකොට බලන්න එහෙනම් දැන් ඔබට තේරුණාද මේ දෙකේ සියුම් වෙනසක් තියෙනවා. ඔය දෙක. ඔව්. එකක් එළියට දුවනවා, එකක් ඇතුලෙන් ඇතුළට දකිනවා. එකක් ඇතුළට දුවනවා. ආන්න බලන්න. මෙතන සකස් වීම දකින්න එකක්. අනිත් එක එළියට දුවන එකක් තියෙන්නේ. ආන්න බලන්න. එතකොට බලන්න ඔබ ඔහොම පුරුදු වෙන්න එළියට දුවන එක නතර වෙනවා. ඔබ ඇතුලෙන් ඒ කියන්නේ ඔබ දකින්න පටන් ගන්නවා. දැන් ඔබම නේද ඔබ දකින්නේ. ආන්න බලන්න. වා ඔතන ආයතන 6 ගැන නේද ඔබ හැමතිස්සෙම දැන් දකින්න පටන් ගන්නෙ. දැන් එළියේ එතකොට ඔබට පේනවා නේද ඒක තමයි ඇලෙන්නේ, ගැටෙන්නේ. ඔව් හරි එළියට. එළිය නෙමෙයි. අන්න සංකප්පරාගෝ පුරිසස්සකාමෝ කතාව තේරෙනවනේ. දැන් ඔබට ඇලෙන්න දෙයක් තියනවද, ගැටෙන දෙයක් තියනවද, රැවටෙන දෙයක් තියනවද? ඔබ දකින්නවනේ ඇත්ත ඇති. අන්න බලන්න. දැන් තේරුණාද ඒ සිද්ධිය? එහෙනම් ඔබට අන්න බලන්න මේ මොහොතේ දැන් ඔන්න ඊගාවට බලන්න. ඔය හිත හටගන්නේ හේතුඵලව නේද? ඔවුන් මහත්මයා. එතන මට එතකොට ඒක ඔබ උපද්දනවද දෙයයන් වහන්සේ උපද්දනවද ඉබේ හට ගන්නවද නැත්තම් පටිච්ච සමුප්පන්නව හේතුඵලව සකස් වෙනවද? හේතුඵල. මොනවද හේතු? අවිද්‍යා, තණ්හා, කර්ම, සතර ආහාර, නිබ්බන්ති. මේ හේතුඵල නිසායි ඔය සකස් වෙන්නේ. එහෙනම් මේ මොහොතේ ඔක දකිනකොට හේතු නිසායි ඔබ ඒ කියන්නේ පුරාණ විපාකයකට ඔබට පේන්නේ. පේනවා කියන එක හටගන්නේ. ඇහැ තියෙන්නේ කර්ම භවය තුල නේ. කර්මජ රූප තුල තමයි ඇහැ තියෙන්නේ. කියන්නේ ඔබට පේන්නේ කර්මෙට. කර්ම විපාකයකට පේන්නේ. එහෙනම් මේ පේනවා කියන ස්වභාවය හටගන්නේ කර්ම විපාකයකට. ඒ තුල ඔබ රැවටිලා යන්නේ අවිද්‍යාව තණ්හා යෙදෙන නිසා. ඒකට ඔබට ඕන වෙනවා ඇහැ. රූප කියන එක. අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙන්න ඕන වෙනවා. අන්න එතන බලන්න කබලින්කාර ආහාර. සතර ආහාරේ එන හැටි පේනවද ඔබට? ඊට පස්සේ ස්පර්ශ ආහාරය. ස්පර්ශ වෙන්න ඕනේ. මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. ওই තියෙන හතර ආහාරය. එහෙනම් බලන්න මේ හේතු ගොඩක එකතුවක් තමයි මේ තියෙන්නේ. හේතු පහක් නිසා. ඔබ මේක ඇත්ත මේ වෙලාවේ දකිනකොට අවිද්‍යාව දුරු වෙලා නැද්ද? දුරු වෙලා. තණ්හාව දුරු වෙන්නේ නැද්ද එතකොට? තණ්හාව. රාග දේශ තණ්හාව දුරු වෙලා. අවිද්‍යාව තමයි මූල හේතු. අවිද්‍යාව පත්‍ය තමයි සංඛාර වෙන්නේ. සංඛාර කියන්නේ කර්මයට. කර්මය දුරු වෙන්නේ නැද්ද? අවිද්‍යාව තතිස විරාග නිරෝධා සංඛාර නිරෝධා. එහෙනම් මේ වෙලාවේ ප්‍රඥාව තුළ විද්‍යාව පහළ වෙනකොට සංඛාර නිරෝධා. සංඛාර නිරෝධා විඥාන නිරෝධා. අන්න බලන්න නාම රූප නිරෝධා. සලආයතන නිරෝධා, පස්ස නිරෝධා, තණ්හා වේදනා නිරෝධා, තණ්හා නිරෝධා. ඕමොහොම ගිහිල්ලා භව නිරෝධා නේද මේ වෙලාවේ? ජාති නිරෝධා නේද මේ වෙලාවේ? එහෙනම් නිබ්බන්තියට යනවද විපරිණාම ලක්ෂණන්ද?
නිබ්බන්ති. නිබ්බන්තියට යනවද නැත්නම් විපරිණාම ලක්ෂණයට යනවද? ඒ කියන්නේ අවිද්‍යා නිරෝධා, තණ්හා නිරෝධා, කර්ම නිරෝධා, සතරාහාර නිරෝධා, විපරිණාම ලක්ෂණම් කියන තැනට යනවා. විපරිණාම. අර හේතු පහ අර හේතු නිරුද්ධ වුණොත් තමයි ඔය හේතුව නිරුද්ධ වෙන්නේ මේ වෙලාවේ. ඔබ මේ වෙලාවේ විද්‍යාව තුල ඉන්නකොට අර සිද්ධියම වෙන්නේ නැද්ද දැන්? ඒ සිද්ධියම වෙනවා. මේ කියන්නේ පටිසමුප්පාද චක්‍රයම නිරුද්ධ වෙනවා. ඔබ ඉන්නේ නිරෝධය තුල. නොදන්නා තාක්කල් අනුලෝම පටිසමුප්පාදයට අහු වෙනවා. දුක්ඛ සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය කියන තැන, දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන තැන සමුදය ධර්මයට අහු වෙලාම යනවා. සමුදය විතරයි දකින්නේ. අවිද්‍යාව තුළ. අවිද්‍යාව තුළ. මේ වෙලාවේ විද්‍යාව පහළ වෙච්ච වෙලාවේ අවිද්‍යාව තසීස විරාග නිරෝධා සංකාර නිරෝධන දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ ඔබ ඉන්නේ. දැන් තේරුණා. ඒ කියන්නේ උදය වය ඥානය තුළ. දැන් ගැඹුරු තැනක්. එහෙනම් කවදාකවත් දැන් ඇහැට පෙනුනොත් තමයි ඔබට පෙනින්නේ. හේතු තුනකට පෙනෙනවනම් ඔබට පෙනිලාද නැත්නම් හේතු තුනකට පෙනිලාද? හේතු තුනකට. එහෙනම් ඒ නිසා වේදනා සංඥා සංකාර විඥාන හටගෙන තියෙනවා. නේද? අන්න බලන්න ධර්මයෝ පවත්වනවා. නේද? ධම්මෝ ධම්මේ අபிසන්තෙන්ති ධම්මෝ ධම්මේ පරිපූර්ෙන්ති පාරා ගමනේ යාති. ධර්මයෝ පවත්වනවා. ධර්මයෝ පුරවනවා. ධර්මයෝ රැගෙන යනවා. කොහෙටද? පරතරතේ. නිවනට නම් නිවනට, සසරට නම් සසරට. එතකොට නිවනට යන කෙනෙක් ඉන්නවද? නැහැනේ මහත්මයා. එන මේ ප්‍රඥාව අවදි වෙච්ච තැන සතාගෙන් මිදෙනව නේද? සත්පුද්ගල සංඥාව මිදිච්ච ස්වභාවය තමයි මේ ප්‍රඥාව. එහෙනම් නිවනට යන කෙනෙක් නැහැ, එන කෙනෙක් නැහැ, නිවන ඉන්න කෙනෙක් නැහැ. ධර්මියම පවත්තලා පහන නිවුන වගේ නිවිලා යනවා. ධර්මියම පවත්තලා සංසාර ගමන සකස් කරනවා. ඒකනි සක්කාය දෘෂ්ටිය කියලා කිව්වේ. දෘෂ්ටියක් තියෙන ඉස්සල්ලාම. මොකක්ද දෘෂ්ටිය? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය මමයි කියලා ගන්න දෘෂ්ටිය. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය මමයි කියලා ගන්න දෘෂ්ටිය. ඒ පංච උපාදානස්කන්ධය මමයි කියලා ගන්නෙ මොකක් නිසාද? කෙලෙස් නිසා. කෙලෙස් කිව්වේ මොනවාද? රාග දේශ මොහ එතන යෙදෙන නිසා. ඒ රාග දේශ මොහ යෙදෙනකොට තණ්හා, අවිද්‍යාව තණ්හා දෙක යෙදෙනකොට චන්ද රාගය යෙදෙනවා. ඔන්න ඔය දෙකට කියනවා චන්ද රාගය කියලා. එහෙනම් දැන් ක්‍රීම් එකක් අපි ගත්තොත් එහෙම ලෙමන් පෆ් එකක් උඩත් බිස්කට් එකක් යටත් බිස්කට් එකක්. මැද තියෙනවා නේද ක්‍රීම් ටිකක්. ක්‍රීම් එකක්. මේ ක්‍රීම් ටික නිසා නේද මේක මේ ලෙමන් පෆ් එකක් වෙලා තියෙන්නේ. අන්න බලන්න මේ ක්‍රීම් ටික නිසා තමයි මේ උඩ බිස්කට් එකයි යට බිස්කට් එකයි වෙන් වෙලා තියෙන්නේ. හොඳට බලන්න. දැන් මේ ක්‍රීම් ටික අයින් වුණොත් තවදුරටත් මේක ලෙමන් පෆ් එකක් වෙනවද? නෑනේ. ඔන්න ඒ ක්‍රීම් ටික තමයි චන්දරාගය. ඔය චන්දරාගය නිසා තමයි මේ පංච උපාදානස්කන්ධේ මම කියලා අහුවෙලා තියෙන්නේ. එහෙනම් ඔය චන්දරාගය තුල තමයි මම ඉන්නේ. පංච උපාදානස්කන්ධය තුල නෙමෙයි. ඒ පංච උපාදානස්කන්ධේ මම කියලා ගත්ත දෘෂ්ටිය තමයි ওই චන්දරාගය තුල තියෙන්නේ. ඒ චන්දරාගය ඒ ප්‍රමාණයට දුරු වෙනකොට කෙලෙස් ඒ ප්‍රමාණයට දුරු වෙලා. ඒ දුරු වෙනකොට මම කියපු දෘෂ්ටියට මොකද වෙලා තියෙන්නේ? මේ පංච උපාදානස්කන්ධේ මම කියලා ගත්ත දෘෂ්ටිය දුරු වෙලා. අන්න දුරු වෙනවා. සම්මාදිට්ඨියට ආවා. දැක්කද? අන්න සෝවාන් වුණා කියලා. දැන් ඔබට තේරෙනවද මේ කිව්ව කතාව? ඔව්. ඕක ඔය තියෙන සක්කාය දෘෂ්ටිය. ඊට පස්සේ සක්කාය සංඥාව කියලා එකක් තියෙනවා. ඔතනින් මම නැති වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය එහෙනම් අන්න බලන්න පංච උපාදානස්කන්ධය නැතිව වෙන්නේ නැහැ. ඒක ඒ ක්‍රියාවලිය ඔහුමම සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. ඔව්. එතකොට බලන්න ඒක මම කියලා ගත්ත කෙලස් ටික දුර වෙලා ගිය තැන ඒ දෘෂ්ටිය කැඩුනා. නවිද්‍යාව පහළ වෙච්ච තැන ඒ චන්දරාගය දුරු වුණා. දුරු වෙච්ච තැන ඒ දෘෂ්ටිය කැඩුනා. ඒ දෘෂ්ටිය කැඩිලා උපදිච්ච ප්‍රඥාව තුළ තවදුරටත් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන පටිසමුපාදී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න බලන්න. එතන ක්‍රියාත්මක වෙන්නේ කුසල මූල සංඛාර පත්‍ය කුසල මූල විඥාන කියන එක. කුසල මූල විඥාන පත්‍ය කුසල මූල නාම රූප. මෙන්න මේ කුසල මූල පටිසමුපාදී ක්‍රියාත්මක වෙනවා. තේරෙනවද? එතන කෙනෙක් පුද්ගලෙක් නැහැ. ඒ දෘෂ්ටියෙන් ඉස්සෙල්ලාම කැඩුනේ.
එතකොට එහෙනම් හ්ම්. සෝවාන් වුණාට ඉපදිච්ච ප්‍රඥා ස්වභාවයක් තියෙනවා. ඒ ඉපදිච්ච ප්‍රඥා ස්වභාවය ඉපදිලා තියෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දෘෂ්ටි තුනක් කැඩිලා. මේ සංයෝජන ධර්ම තුනක් කැඩිලා. ඒ හ්ම්. සංයෝජන ධර්ම තුනේ නිරෝධයත් එක්ක කෙලෙස් ප්‍රහාණය වෙලා ඒ ප්‍රමාණයට. ඒ ප්‍රමාණයට ප්‍රහාණය වෙච්ච කෙලෙස් නිසා තමයි අන්න අර මං කිව්වේ සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. එතකොට බලන්න එතන ප්‍රඥාවක් අවදි වෙලා. කෙනෙක් පුද්ගලෙක්ට දෙක අවදි වෙලා තින්නේ. නෑනේ මහත්මයා. ආන්න කෙනෙක් පුද්ගලෙක් නෑ. ඊට පස්සේ එතනම ක්‍රියාත්මක වෙනවා සංයෝජන ධර්ම හතක් එක්ක විඥාන ස්වභාවයක්. අන්න එතන ඉන්නවා තාම මම කියන හැඟීමක්. තේරුණාද? අන්න සක්කාය සංඥාව තියෙනවා එතන. සක්කාය චිත්තය තියෙනවා එතන. ඒකත් ටික යනකොට අනාගාමී ස්වභාවයට එනකොට කාමරාග පිටික සම්පූර්ණයෙන්ම සිඳිලා යනකොට මම කියන හැඟීමත් දුරු වෙනවා. එහෙනම් අන්න කාම සුගතියක ඉපදෙන්න තියෙන සියලු හේතු නැති වෙනවා. අන්න අනාගාමී. තේරුණානේ? එහෙනම් තවදුරටත් එතනදී ශාන්ත මහත්මයා ක්‍රියාවලියක් පමණක් සිද්ධ වෙනවා නේද? අන්න හරි. ඒ ප්‍රමාණයට ප්‍රඥාව අවදි වෙලා තව ටිකක්. ඒ කියන්නේ මේ විඥාණය පිළිබඳව ප්‍රඥාවෙන් පිළිසිඳ දැනගෙන යනවා දිගින් දිගටම. ඒ කියන්නේ විඥාණය පිළිබඳව ප්‍රඥාවෙන් පිළිසිඳ දැනගන්න විඥානයේ රැවටීමට අහු වෙනවද නොරැවටෙනවද? අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. එහෙනම් විඥාණයට දැන් මේක ආයතන හයත් එක්ක ඇදගෙන යන්න පුළුවන් ප්‍රමාණය එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා. අඩු වෙනකොට මනසේ කම්පණියට මොනවා වෙයිද? මනස කම්පනයත් අඩු වෙනවා. එතකොට අර පොඩි ළමයා හිටපු තැනට නේද දැන් ආපස්සට යන්නේ? ඔව් පස්සට යනවා නේද? මුලට. දැන් තේරුණාද වෙනදී? අන්න විවේක නිස්සිත විරාග නිස්සිත අන්න බලන්න. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය වෙන්ද ඇදන් දූපු දිවිල්ලට දුවන්න බැරි වෙනවා. විවේක ගන්න පටන් ගන්නකොට වේගය අඩු වෙනවා. වේගය අඩු වෙනකොට මනස තුල ගිනි ටිකට මොකද වෙන්නේ? ගිනි ටික ඇතුළ මනස පොඩ්ඩක් විවේක ගන්නවා නේද? එතකොට නේද අර පස්සද්ධිය කියන එක වෙන්නේ. සංසිඳීම කියන එක ඇති වෙන්න පටන් ගන්න. එතකොට නේද අර නිරාමිස සුවය කියන එක ටික ඇතුළට එන්න පටන් ගන්න. ටික નિરાයාසයෙන් එන්නේ. දැන් එතන ගැඹුරු තැන. එහෙනම් ওই විදිහට ගිහිල්ලා දවසක අන්න තව ඉතුරු වෙන සක්කාය සංඥාව. සක්කාය චිත්තය. මම කියන දැනීමක් තියෙනවා. ඒකත් දුරු වෙලා යනවා දවසක. අන්න හරියත් ස්වභාවයටපත් වුණා කියනවා. අන්න එතන අන්න බලන්න එතන රාගක්ඛයෝ නිබ්බානං, දේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං නිස්සරණයටපත් වෙලා. එහෙනම් ප්‍රහීන වුණේ මොකද්ද? කෙලෙස් නේද? ඒ කෙලෙස් ප්‍රහීන වෙච්ච තැන සත්පුද්ගල භාවයෙන් නිදහස්. එහෙනම් සතා ඉඳලා තියෙන කෙලෙස් ඇතුලේ නේද? කෙලෙස් ඇතුළේනේ මහත්මයා. ආන්නවනේ. එතකොට බලන්න කෙලෙස් දුරු වෙච්ච තැන අවිද්‍යාව තණ්හා දෙක සම්පූර්ණයෙන්ම දුරු වෙලා. දැන් ඔබට තේරුණාද? එහෙනම් ගේ හදන වඩුවා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා. නේද? ආන්න බලන්න. එහෙනම් අවිද්‍යාව තණ්හා තියෙනකම් මොකද වෙන්නේ? සත්‍යය ඇත. අවිද්‍යාව තණ්හා නැති කල්හි සත්‍යය නැත. එහෙනම් සතෙක් ඉඳලා නැති වුණා නෙවෙයිනේ. ඉස්සල්ලාම දෘෂ්ටියක් තිබුණා. දෘෂ්ටිය නිවැරදි වුණා. ඊට පස්සේ හැඟීමක් තිබුණා. ඒකත් නිවැරදි වුණා. දැනීමක් තිබුණා. ඒකත් නිවැරදි වුණා. අන්නේ ටික නිවැරදි වෙනකොට නිස්සත්තු නිස්ජීව ශුන්‍යෝ කියන ස්වභාවයක් තියෙනවා. නේද? එහෙනම් නිවනට යන කෙනෙක් නැහැ. නිවනේ ඉන්න කෙනෙක් නැහැ. නේද? දැන් මේ කතාව තියෙනවා ගැඹුරු කතාවක්. එහෙනම් මං හිතන්නේ ඔබතුමීට හොඳ ප්‍රවේශයක් එක්ක හොඳ තැන් ටිකක් හම්බ වුණේ. එතකොට දැන් ඔන්න ඔබට ඔබෙන් මිදෙන තැනට එන්නේ. දැන් එහෙනම් ඔබට මේ ලෝකේ කාවද හම්බ වෙලා තියෙන්නේ? කාවත් හම්බෙලා නැහැනේ මහත්මයා. හරියට හරි. එකයි. ඔන්න ඔබට ඔබ අහිමි වෙන තැන දැන් තියෙන්නේ. හොඳට අහගන්න. ඔබ කතා කරන එක ඔබට ඇහිලා තියෙනවා. ඒකත් නැහැනේ මහත්මයා. දැන් තේරුණාද? එහෙනම් ඔබට ඔබත් හම්බ වෙලා නැහැ නේද? එතකොට ඔබට ඔබ කතා කරන එක කවදාක් ඒ කියන්නේ ඔබ කතා කරන එක කවදාක මේ කනට ඇහිලා තියෙනවද? ඇහිලා නැහැ. එතකොට ආයිත් කන සද්ද සෝත විඥානයේ තිංගං සංගති පස්ස කියලා මනෙන් එතනින් හදලා දීපු එක නේද ආයි දැනගත්තේ. ආයි දැනගත්තේ. නාම රූපයෙන් පිට දෙයක් දැනගන්නේ නැහැ හිත. හරිනේ? ඔන්න එයාට අර
ඔබම තමයි හැමදාම අම්මට ගිහිලා දීලා තියෙන හැම දෙයක්ම. හරිද? අම්මා දැනගෙන තියන්නේම ඔබ දෙන දේවල් විතරයි. අම්මට හම් වෙලා ඉන්නේම ඔබ විතරයි. හරිනේ? කවදාකවත් මාව හම් වෙලා නැහැ. එතකොට බලන්න පැහැදිලිනේ. එතකොට හොඳට බලන්න. එහෙනම් දැන් ඔන්න ඔබගේ මස් ඇහෙන් ඔබේ කය දකින්න දැකලා තියෙනවද කවදාකවත්? ඒ කියන්නේ ඇහැට පෙනිලා නැහැනේ කවදාකවත්. අපි ඉස්සෙල්ලම ඔප්පු කරන්නේ. හේතු තුනකටනේ වෙන්නේ. එතකොට හොඳට බලන්න ඔබේ ඇහෙන් ඔබේ මස් ඇහෙන් ඔන්න දැන් ධාතු පරියාය. හොඳේ? ඇහැ කියන තැන තියෙන සතර මහ භූත. හරිනේ? කය කියන තැන තියෙන්නේ සතර මහ භූත. සතර මහ භූත වූ. අන්න බලන්න සතර මහ භූත සතර මහ භූත. හරිනේ? ධාතු ධාතු. එතකොට ඇහැ කියන්නේ හරියට කණ්ණාඩියක් වගේ. CCTV කැමරාවක් වගේ. හරිනේ? දැන් ওই මස් ඇහෙන් මස් කය පේනවද කවදාකවත් දැකලාද? නෑ කවදාවත් නෑ. එහෙනම් චක්කු ධාතු රූප ධාතු කියන තැන තියෙන්නේ මොනවද? අනිමිත්ත අප්‍රණීත ශුන්්‍යත කියන ස්වභාවය. හරි නේද? හරි. ඔන්න චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු. අන්න බලන්න ඇහැ රූප චක්කු විඥානය කියන දන ඔය තියෙන්නේ. එතකොට බලන්න ඔතන දැනගන්න දෙයක් තිබිලා තියෙනවද කවදාවත්? එතන දැනගන්න දෙයක් තිබුණේ අර පොඩි ළමයා හිටපු තැන නේද? පොඩි ළමයා ඔව්. අහනවා අනිමිත්ත අප්‍රණීත ශුන්්‍යත කියන ස්වභාවය නේද ඔතන තියෙන්නේ. ඔව්. ඔන්න බලන්න. ඊට පස්සේ සද්ද ධාතු සෝත ධාතු සෝත විඥාන ධාතු. අනවන කන සද්දේ සෝත විඥානේ. ඔතන දැනගන්න දෙයක් තියෙනවද? නෑ එතනත් නෑ. අන්න අනිමිත්ත අප්‍රණීත ශුන්්‍යත. හරියට මේ වගේ. කණ්ණාඩියක් ඒ කියන්නේ ගස් දෙකක් තියෙනවා. ගස් දෙක දන්නවද ගස් දෙක බව? නෑ දන්නේ. අන්න ඇහි පරියාය. හරි ගල් දෙකක් තියෙනවා. මේ ගල් දෙක දන්නවද ගල් දෙක බව? ඔය වගේ නේද තිබිලා තියෙන්නේ. ඇහැ රූප කියන තැන. ඇහැ රූප චක්කු විඥානය කියන තැන අන්න බලන්න. එතකොට බලන්න අනිමිත්ත අප්‍රණීත ශුන්්‍යත. එතකොට දැන් මේ ගල් දෙකකට හැපෙනවා. මේ දෙකට මේ සද්ද හම්බ වෙනවද? ඒ දෙකට හමු වෙන්නේ නැහැ මහත්මයා. අන්න බලන්න. එතකොට මේ බෆල් එකයි සද්දේ. බෆල් එකට සද්දේ හම්බ වෙනවද? සද්දේට බෆල් එක හම්බ වෙනවද? නෑ ඒත් හමු වෙන්නේ. කන සද්දේ කියන තැන පේනව නේද? කන සද්දේ ගැන. එහෙනම් පේනව නේද? එහෙනම් සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු කියන තැනක් තියෙන්නේ අනිමිත්ත අප්‍රණීත ශුන්්‍යත කියන ස්වභාවය. එතකොට දිව රස ජීවහ විඥානය. ජීව ධාතු, රස ධාතු, ජීවහ විඥාන ධාතු. හරියට ලුණු කැටේ රහයි ගා. ලුණු රහයි වගේ. කැටේට කවදාකවත් ලුණු රහ හම්බ වෙලා තියෙනවද? නෑනේ මහත්මයා. රසයට කවදාකවත් ලුණු කැටේ හම්බ වෙලා තියෙනවද? ඒත් නෑ. ඒක හරියට දිවයි කෙලයි වගේ. හරිද? දිවට කවදාකවත් කෙල රසය හරි දැන් තේරුණාද? හරිද? දැන් මේ ඔබ ගැන බලන්නේ හොඳේ. ඔබේ මස්සෙන් ඔබේ මස් කය දිහා බලනවා. කවදාකවත් හම්බ වෙලා තියෙනවද? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඔබේ සද්දේ ඔබ ආස්වාස ප්‍රාස්වාස කරන ඔබ කතා කරන සද්දේ ඔබේ කනට හම්බ වෙලා තියෙනවද? නෑ මහත්මයා. කිසිම දෙයක් නෑ නේද? එහෙනම් බලන්න සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ඔබේ රස ඔබේ කයට ඔබේ දිවට කවදාකවත් හම්බ වෙලා තියෙනවද? කවදාකවත් හම්බ වෙලා නැහැ. එහෙනම් ජීව ධාතු, රස ධාතු, ජීව විඥාන ධාතු කියන තැන තියෙන්නේ අනිමිත්ත අප්‍රණීත ශූන්‍යත. එතකොට ඔබේ ගඳ සුවඳ. ඒ කියන්නේ ගන්ධ ධාතු, ගහන ධාතු, ගන්ධ ධාතු, ගහන විඥාන ධාතු. මෙතන බලන්න. ඔය නහයට ඔබේ ගඳ සුවඳ හම්බ වෙලා තියෙනවද කවදාවත්? ඒත් නෑ මහත්මයා. කවදාවත් හම්බ වෙලා නෑ. කවදාවත් හම්බ වෙලා නැත. එහෙනම් එතන තියෙන්නේ අනිමිත්ත අප්‍රණීත ශුන්‍යද කියන ස්වභාවය ත්‍රිවිධ විමෝක්ෂය. හොඳට බලන්න. එතකොට බලන්න අතින් කකුල අල්ලන්න. දැන් මේක එළිය නෙමෙයි බලන්නේ ඔබ තුලින්. හොඳේ? ඔබ තුලින් බලන්නේ ඇතුලෙන් ඇතුල. හොඳේ? දැන් එළිය බලන්න දෙයක් නැහැ කොහෙවත්. හොඳේ? ඇතුලෙන් ඇතුල. එතකොට ඔබගේ ආයතන පහෙන් ඔබ ගැන බලනවා. එතකොට අතින් කකුල අල්ලනවා. කෝටු දෙකක් එකට වැදුනා වගේ නේද? කෝටු දෙකක් වගේ නේද? ඔව් මහත්මයා. මේ දෙකට දෙක හම්බ වෙනවද? අතට කකුල හම්බ වෙන්නේ නැහැ. අන්න බලන්න කාය ධාතු, අන්න බලන්න කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. ධාතු. දැන් බලන්න ඕන්න ඔය පහට දැන් ඔබව හම්බ වෙලා තියෙනවද ඔය පහට කවදාවත්? කවදාවත් නැහැ. එතකොට
ඔන්න බලන්න ඔය පහටනේ බාහිර තියෙන දේ හම්බ වෙන්න ඕනි. ඔය පහටනේ බාහිරට යන්න පුළුවන්. බාහිර දේවල් ඕනේ. ගන්න. එතකොට ඔය පහට කවදාකවත් ඔබව හම්බ වෙලා නැත්තම් මේ ලෝකේ කිසි කෙනෙක් ඔබට හම්බ බාහිර වෙන්නේ. බාහිරත් මට මං හම්බෙලා නැත්තම් නිශාන්ත මහත්මයා බාහිර මොනවා හම්බ වෙන්නද? දැන් ඔන්න මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. ඔතනත් බලන්න. දැන් ඔතන දැනගන්න දෙයක් අර පහෙන් කිසි දෙයක් ගිහිලා තියෙනවද මනසට? දැනගන්න. අර නෑනේ මහත්මයා. එතකොට මනසින් දැනගන්න දෙයක් තියෙනවද දැන් මේ වෙලාවේ? නෑ ඒත් නෑ. දැන් තියෙනවා. එහෙනම් ආයතන හයම හිස්කෙවල් හයක් නේද? ඔව්. ඔව්. ඉතින් ඒක තමයි කිව්වේ. එතකොට බලන්න ඔය ඔතන නේද හිටියේ ඉපදිච්ච තැන. ඔව්. හැබැයි එතන රැවටෙන්නේ අපි ආපහු යන්නේ ඉපදිච්ච තැනට. රැවටීම නිසා එතන තමයි අපි ඒ ශුන්‍යතාවය හිමි කරගෙන අපි ඇවිල්ලා. ඒ කියන්නේ එතන රැවටෙන්න හේතුව තිබිච්ච නිසා තිබුණ නිසා එතනින් නිදහස් තමයි ඉපදුනේ. ඉපදුනා. ඒ ඉපදුනාට පස්සේ නැවත රැවටෙන්න හේතුව තියෙන නිසා නේද ආයි ලෝකේ අහුනේ. ඔව්නේ. ඔව්. ඒ කියන්නේ යම් පිරිසුදු භාවයක් තිබුණා අපිරිසුදු වුණේ ඒක නිසා නේද? අර උපක්ඛිලෙට්ටෝ ටික ආවේ. ඔන්න බලන්න. ඔබ පොඩි කාලේ ඒ පෙනීම තුළ ශුන්‍ය ස්වභාවයක් තිබුණේ. අනන්ත වූ අනන්ත අවකාශයක්. එහෙම නැත්නම් අනන්ත වූ මේ ස්වභාවයක් තිබුණේ. හරිද? එතකොට බලන්න ඒ ස්වභාවය තුළ නේද ඒක බිඳගෙන අම්මා ආවේ. තාත්තා ආවේ එක මොහොතක. ඒ තාත්තා එනකොට අර කියපු හිස් බව ඔබතුමීට අහිමි වුණා. ටික අඩු වුණා. අන්න බලන්න අතන තිබුණා මනසේ නිවිච්ච ස්වභාවයක් පොඩි ළමයා තුල. ඔව්. හැබැයි 100ක් නෙමෙයි යම් නිවිච්ච ස්වභාවයක් තිබුණා. යම් ප්‍රභාෂර ස්වභාවයක් තිබුණා. යම් නිවීමක් තිබුණා. ඒ නිවීම කම්පනිය ඒතර කම්පනිය තියෙනවා. පොඩි සියුම් කම්පනයක් අනුසය මට්ටමේ තියෙනවා මනෝවිඤ්ඤාණය තුල. හරිද? ඒ කම්පනිය තුල ඒ කම්පනිය දෙගුණ ත්‍රිගුණ වෙලා අන්න බලන්න අනුසය පරිඋත්ථාන වීතික්‍රම කියලා. මේක ආව නේද නැගලා. නව කර්ම සකස් වෙලා යනකොට අන්න එතකොට බලන්න අම්මා එනකොට ඔබේ අර තිබිච්ච අර නිවිච්ච ස්වභාවයේ කම්පනියටපත් වෙන්න පටන් ගත්තා නේද? තාත්තා එනකොට තව වැඩි වුණා. ඔබ අන්න බලන්න. ඒ අම්මා එනකොට මොකද උනේ? අර අනන්ත වූ පසුබිමින් කෑල්ලක් කඩාගත්ත නේද? අම්මා කියලා. අම්මා කඩාගත්තා. අම්මා කඩාගත්ත නේද? අන්න බලන්න. ඒ කඩා ගන්නකොට අම්මා දකින මම කියලා මේ පැත්තට ආව නේද ඔබතුමිය? මම දකින අම්මා අම්මා දකින මම කියලා දෙන්නෙක් ඉන්නවා නේද දැන්? ඉස්සල්ලා එක්කෙනෙක් අන්න බලන්න ඉස්සල්ලා දෙකක් තිබුණෙත් නැහැ. අන්න බලන්න. ඒ ඔන්න බලන්න. දැන් එකපාරම දතාවේ ආව නේද? දෙන්නෙක් ආව නේද එකපාර? ඒ එනකොට මැද්දි තියෙන්නේ මොකද්ද? අවකාශය නේද? අවකාශය. ඔන්න තියෙනවා අවිද්‍යාව. හොඳේ මේ අවකාශය කියන්නේම අවිද්‍යාව. එතකොට මහත්මයා අවකාශය කියන්නේ අවිද්‍යාව. අවකාශය කියන්නේම අවිද්‍යාව යමක් කියලා. පැවැත්මක් එන තැනකට කියනවා නේද? කාලය නිසා නේද පැවැත්මක් වෙන්නේ. පැවැත්ම කියන්නේ කාලයට. කාලය කියලා යමක් කියලා අහුවෙන තැනම කාලය කියන්නේ තණ්හාවට. අන්න බලන්න. කාලය කියන්නේම තණ්හාවට. තණ්හාවට කියන නම තමයි කාලය. එහෙනම් බලන්න අවකාශයයි කාලයයි නේද මේ තියෙන්නේ. අපි අහුවෙලා ඉන්නේ. පැවැත්මක් කියලා අහුවෙනකොට නේද යමක් කියලා අහුවෙන්නේ. අම්මා කියලා අහුවෙන්නේ. එහෙනම් දුක්ඛ ආරි සත්‍යය තමයි යමක්. ඒක දුක හටගන්න හේතුව තණ්හාව නේද? ඒ නේද කාලය. අන්න දැන් තේරුණාද මේ ගැළපෙන විදිය? එහෙනම් අවකාශය කියන්නේම අවිද්‍යාවට, කාලය කියන්නේම තණ්හාවට. එහෙනම් බලන්න දැන් ඔබතුමිය හොඳට කල්පනා කරන්න මෙන්න මේක. ඔබට යමක් මේ මොහොතේ හම්බ වෙන්නේ ඇහක් ගැටුණත් නහය දිව කය මොකක් ගැටුණත් හිතක් පහළ වෙලා නේද? ස්කන්ධ පහක හට ගැනීමක් නිසා නේද යමක් කියලා දැනගන්නේ. ඔව් මහත්මයා. එහෙනම් අතීත ඕනම භවයක් අතීතයේ අනවරත සංසාර ගමන කාපු ඕනම භවයක ඇහ කන නාසය දිව කය මන මේ මොකක් හටගත්තත් හටගෙන තියෙන හිතක් නේද? ඔව් හිතක් හටගෙන. එතකොට බලන්න හිතක් නේ හටගෙන තියෙන්නේ. ඔව් මහත්මයා. පැහැදිලිනේ? ඔව් පැහැදිලි. ඒක පැහැදිලි. අන්න හරි. එතකොට හිතක් තමයි හටගෙන තියෙන්නේ නේ. එතකොට
ඒ හිත හටගෙන ඒ හිත හටගත් ඒ හිත හටගෙන එතකොට මෙතෙන්දි දැන් මේක ඒ හටගත්ත හිතේ හැම මොහොතකම තිබිලා තියෙන්නේ හොඳට බලන්න. එතකොට අපි ඒ හිත හට ගන්නකොට අපි ගිහිල්ලා තියෙන්නේ මේ එළියට නේද? රැවටිලා. ඔව් අපි එළියට තමයි යන්නේ. ඔව් ඒක නිසාමනේ මේ අපිට ඉපදෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ එළිය හොයාගෙන යන්නනේ. හරිද? ඔන්න බලන්න. එහෙනම් බලන්න ඒ හැම තැනකම තිබිලා තියෙන රැවටීමක් නේද? මුලාවක් නේද තිබිලා තියෙන්නේ? මුලාවක්ම. එතකොට මුලාවක් රැවටීමක් කියන්නේ සැපද දුකද? දුකක් නෙමෙයි. එහෙනම් ඒ හැම හිතකම තිබිලා තියෙන දුකක් නේද? දුකක්. අන්න බලන්න. ඒ රැවටිච්ච නිසානේ දිගින් දිගට සංසාර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. මුලාවටපත් වෙච්ච ඔව් නිසා. ඇවිල්ලා ඒ මුලාව නොදන්නේ නැති මුලාවටපත් නිසා. වෙලා. එහෙනම් බලන්න. එහෙනම් අතීත කොයි ඉපදුනත් බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සතර අපාය, 31 ලෝක දාති කොහි ඉපදුනත් ඇහක් කනක් නහයක් දිවක් කයක් මනක් මොකක් ඉපදුනත් ඉපදිලා තියෙන හිත. ඒ හිතේ ස්වභාවය මොකද්ද? ඒක දුකක්මයි. එහෙනම් ඉපදීම දුකක් කියන එක දැන් ඔබට තේරෙනවනේ. ඔව් මහත්මයා. එහෙනම් මෙතනින් මේක වැටහුන්නේ නැත්නම් අනාගතේ කොහේ ඉපදුනත් ওই ටිකම නේද ආයි වෙන්නේ. මේ ටිකමයි. එහෙනම් ඒ ඉපදෙන කොහේ ඉපදුනත් ඉපදෙන්නේ හිතක්. ඒකේ ස්වභාවය මොකද්ද? දුකක්ම නේද? දුකක්මයි. එහෙනම් කවුරුවත් කිව්වටනේ ඔබට අවබෝධයෙන්ම දැන් කියන්න පුළුවන් නේද ඉපදීම දුකක්මයි කියලා. ඔව් අපි දැන් කලින් කිව්වේ මේක නොදැන ඉපදීම දුකක් කියලා. දැන් ඔබට තේරෙනවනේ ඉපදීම දුකක් වෙන්නේ ඇයි කියලා. ඔව්. නවරන්. එහෙනම් දැන් මට ඔබට පෙන්වන්න ඕන උනේ එහෙනම් බලන්න දැන් මේ භෞතිකය කියලා අපි හොයන් ගිහිල්ලා තියෙන හැම තැනකම එතකොට බලන්න අපිව අපේ තියෙන අනවබෝධයම නේද අපිව ඔබගේ අනවබෝධයම නේද ඔබ සංසාර ගමනකට එක්කන් ගිහිල්ලා තියෙන්නේ. ඔව් ඇදගෙන ගියේ. එතකොට ඒකට කවුරුත් වග කියන්න ඕනේද? නෑ කවුරුවත් මොකද කියන්නේ. අම්මා තාත්තා නෑදෑයෝ යාළු මිත්‍රයෝ කවුරුත් ඒකට වග කියන්න ඕනේ. නෑ. එහෙනම් මෙච්චර කල් කරේ ඒක හැබැයි. වෙඩි තිබ්බේ එළියට නේද? බලන්න. නොදන්නා කම නිසා අපි මෙච්චර කල් නඩු ටික දැම්මේ ඔක්කොම එළියට. එළියට. එහෙනම් දැන් ඔන්න ඔබට සද්දයක් එනවා. ඔය සද්දේ එනකොට ඒ සද්දේ මොකක් වුණත් ඔතනින් හදලා දෙන එක නේද දැනගන්නේ. ඔව්නේ මහත්තයා. ඔතනින් හදලා දෙන එක නේද ඔබ පේන තුල පෙනීම තුලත් දැනගන්න. ඔව් ඔය ඇතුලෙන් හදාගන්න එකම තමයි. ඔබ හදාගන්න එක පැත්තක තියන්නකෝ. හැදෙන එක නේද හේතු නිසා. ඔබ හදාගන්න එක නෙමෙයි. අන්න ඒකයි. ඔව් හැදෙන එක. අන්නේ ඥානෙ එන්න ඕනේ. ඒ හේතු නිසා හට ගන්නකොට ඔබ ඉන්නවද එතන එතකොට? නැහැනේ මහත්තයා. ඒක තමයි ඥානෙ. හේතු නිසා නම් හටගන්නේ මට පේනව නෙමෙයි. ඒක තමයි වැරද්ද. එහෙනම් මෙච්චර කල් මට පේනවා කියලා ගත්ත එක මුලාව. ඒ ගැන මේ ගැන නොදන්නාකම තමයි අවිද්‍යාව. දැන් ඔක දැනගන්නකොට හේතු නිසා ඵල හට ගන්නවා. ඒ හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා කියලා. ඔබට පේනවා නේද? එතන ඔබට දැනක් නැති බව. ඔබ පට්ට මුල ඒක තමයි මුලාව. ඒ මුලාව ගැන දැනගත්ත තැන මුලාවෙන් මිදිලා. ඒක තමයි රැවටීම. රැවටීම ගැන දැනගත්ත තැන නොරැවටීම. අන්න බලන්න එතන තමයි ප්‍රඥාව. එතන තමයි විද්‍යාව. දැන් තේරුණාද? එහෙනම් බලන්න ඕක තමයි මම දැන් ඔබට පෙන්වුවේ මෙච්චර වෙලා. එතකොට එහෙනම් මේක සියුම් ඥානයකට අල්ල ගන්න ඕනේ නේද? එහෙනම් බලන්න එන්න ඔබ ඒ කියන්නේ ප්‍රඥා අවධිය තුල විඥානීය ක්‍රියාවලිය දකින්න දෙයක් නේද දැන් දිගින් දිගටම වෙන්නේ එතකොට. ඔබ දකින්නව නෙමෙයි මට වැටහෙනව නෙමෙයි. අන්න බලන්න. ඒ මට වැටහෙනවා කියලා එන්නේ අර විඥාණය තවදුරටත් උතන තියෙනවනේ අරිහත් භාවයේ නැති නිසා. අර සංයෝජන ධර්මات එක්ක සෝවාන් වුණාට සංයෝජන ධර්ම 7ක ප්‍රමාණයක් තියෙනවා. එතන විඥාන ක්‍රියාවලිය. අනාගාමී වුණාට සංයෝජන ධර්ම 5ක තාම තියෙනවා මේ ක්‍රියාවලිය. විඥාන ක්‍රියාවලිය. ඒ තුල මම කියන හැඟීම දැනීම තියෙනවා. අන්න බලන්න. තේරුණා නේද? එහෙනම් මේ මායя අති සූක්ෂම ඔබේ ගමන ප්‍රමාද කරනවා නේද? අරක තුල ඔබට මාන්නයක් ඇති කරලා. මට මෙච්චරක් වැටුණා කියලා. ඒ වැටුණා කියලා එන්නේ අර ප්‍රඥා විඥානයේ තුල. විඥාණයෙන් හරි දැනීමක්. තේරුණා නේද? එතනින් මේ මග ප්‍රමාද කරනවා. නවතර කරන්න බෑ.
කවදාකවත් නතර කරන්න බෑ. දැන් ඔබ ඔරුවට ගොඩ වෙලා ඉවරයි. හරිද? ඔරුව යනවා. හැබැයි ගමන ප්‍රමාද කරන්න පුළුවන්. ප්‍රමාද කරන්න පුළුවන්. ඔව්. අන්න ඒක තමයි සිද්ධ වෙන්නේ. අර ඇති වෙලා තියෙන ප්‍රඥාවට වැඩිය තවදුරටත් විඥානීය තාම බලවත් නේතන. තාම විඥානීය තියෙනවානේ සංයෝජන ධර්ම 7ක් එක්ක. ඒ 7 තුල මායя බලනවා පිණුම් ගහන්න තව ටිකක්. මේක තව ප්‍රමාද කරන්න. අඩුම ගානේ සුද්ධාවාසයකටවත් තල්ලු කරන්න. දැන් පේනව නේද ප්‍රමාදයේ කොහෙද තියෙන්නේ කියලා. අති සූක්ෂමයි මේ කතාව. එහෙනම් ඔබට ඔබ එරෙහි වෙනවා. එක මොහොතක. විඥාණයට මායයට අහු වෙලා. අන්න ඔබේ ගමන ඔබ ප්‍රමාද කරගන්නවා. තේරුණා නේද වෙන වෙලේ? ඔව් මහත්මයා. එහෙනම් මේක හැමතිස්සෙම 100න් ඉන්න ඕනේ මේ කතාව ගැන. 100න් ඉන්න ඕනේ එහෙනම්. 100ම තමයි ටූල් එක මහත්මයා නේද? එහෙනම් දැන් ඔන්න අවසානයේට ඔබට මෙහෙම දෙයක් මම පෙන්නුවොත්. දැන් ඔබ හිතනවා ඔබට හිතන්න පුළුවන් ඕන එක. ඇත්තටම සිතුවිල්ලක් නේ හැමතිස්සෙම එන්නේ. ඔව් සිතුවිල්ල. දැන් ඔබ ඉන්නේ කොහෙද මේ වෙලාවේ? ගෙදර. හරි. දැන් ඔබ රැකියාවක් කරන කෙනෙක්ද? ඔව් මම රැකියාවක් කරනවා. අම්මා තාත්තා කොහෙද ඉන්නේ? අම්මා තාත්තා ඉන්නේ ඔබත් එක්කමද? අම්මා තාත්තා නෑ අම්මා ඉන්නවා. හරි අම්මා ඉන්නේ. අම්මා වෙනම ඉන්නවා. හරි. එතකොට ඔබට සහෝදර සහෝදරියෝ ඉන්නවද? සහෝදරයෙක් ඉන්නවා. හරි. ඔබ විවාහකද? ඔව් විවාහකයි මහත්මයා. දරුවෝ තාම ඔබතුමියත් එක්කද ඉන්නේ? ඔව් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම උසස් අධ්‍යාපනයට ගිහිල්ලා ඉන්නවා. හරි. ඔන්න ඔය ටික ඇති හොඳටම. ඔන්න ඔබ මේ මොහොතේ හොඳට මේක 100න් යුතුව අහගන්න. හරි? මොකද මට හිතුණා ඔබතුමියට තව ටිකක් කතා කරන්න ඕනේ කියලා. හොඳයි. මොකද ආයි මේ අවස්ථාව නොලැබෙන්න පුළුවන් අපිට. මේ අවසාන අවස්ථාව වෙන්න පුළුවන් අපි දෙන්නම හම්බ වෙන. හරිද? ආයි ඒක වෙන්නේ නැති. හරිද? අපි දන්නේ නැහැ. මොකද ජීවිතං අනියතං මරණං නියතං. හැම මොහොතෙම අපිත් එක්ක ඉන්න කෙනා තමයි මරණය. ඒක කොයි වෙලාවෙද කියන්න බෑ. නේද? ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ ඒ අපිත් එක්ක ගෙවල් දොරවල් මහත්තයා දූ දරුවෝ අම්මා තාත්තා කවුරුත් යන්නේ නැහනේ කොහෙවත්. ඔබ කොහේ ගියත් ඔබත් එක්ක යන එක්කෙනෙක් ඉන්නවා කවුද? හැම මොහොතකම මරණය. එයා ඔයත් එක්ක ඉන්නවා හැම මොහොතෙම. හරිද? ඒ කියන්නේ ඔබ කොහේ ගියත් ඔය ගේ අරන් යන්නේ නැහනේ. නෑ. ගෙදර තියෙන බඩු අරන් යන්නේ නැහනේ. ඔය ටික ඔක්කොම දාලා යන්නේ නේ. හැබැයි ඔබත් එක්ක යන කෙනෙක් ඉන්නවා. හැම ක්ෂණයක් පාසාම කවුද? මරණය. ඒකනේ හැමතිස්සෙම වෙන්නේ. හැම පුච්චෙම සිතක හට ගැනීම සිතක මරණයක් නේද තියෙන්නේ. ඔව් සිත. එහෙනම් ජරා මරණ කියන එක නේද හැමතිස්සෙම අපේ අත්දැකීමේ තියෙන්නේ. ඔව්. ඔබට තේරුණාද? මේ කියන දේ හැමතිස්සෙම තියෙන්නේ ජරා මරණ කියන එක. එතකොට ඔබ ඉපදුනා කියලා කොහොමද දැනගත්තේ? ඔබ දැනගත්තද ඉපදිච්ච වෙලාවේ ඉපදුනා කියලා? නෑ ඉපදිච්ච වෙලාවේ දැනගත්තේ නෑ මහත්මයා. ඒක දැනගත්තේ කොහොමද? ඔය වගේම නාම රූප සකස් වෙලා නේද? ඔව් පස්සේනේ දැනගත්තේ. ඒක දැනගත්තේ ඒ වගේම සිතුවිලි ගොඩකින් විඥාන දැනුමක් නේද? ඔව්. එහෙනම් ඔබට ඔබේ උපත හම්බ වෙලා නෑ නේද? නෑ උපත හම්බුනේ නෑ. ඔබ දවසක මැරෙනවා කියලා ඔබ දැන් හිතනවානේ. අනිත් අය මැරිලා යනවා. ඒ අයගේ මරණය ඔබ දකිනවනේ. එතකොට ඔබටත් කවදා හරි මෙහෙම වෙනවා කියලා දන්නවනේ. එතකොට ඔබට අපේ මරණය හම්බ වෙයිද? නෑ මහත්මයා මරණය හම්බ වෙන්නේ නෑ. එහෙනම් උපතත් හම්බ වෙන්නේ නෑ මරණයත් හම්බ වෙන්නේ නෑ. උපත මරණය. ඒ කියන්නේ ඔබට උපත හම්බ වෙලත් නෑ මරණය හම්බ වෙලත් නෑ. ඔබට උපත හම්බුණා කියලා ඔබ හිතපු එකක් තියෙන සිතුවිල්ලකින්. හිතපු එකක්. ඔබට මරණයත් හම්බ වෙනවා කියලා හිතන බවක් තියෙන්නේ. හරිනේ. එතකොට මව් කුසකින් ඉපදුනා කියලා ඔබ දැක්කේ නෑ ඒකත් ඔබට හම්බුනේ ওই විදිහටම නාම රූප සකස් වෙලා දැනගත්ත විඥාන දැනුවා. එතකොට දැනුත් ඔබ ජීවත් වෙනවා කියලා හැම මොහොතකමත් ඔබ දැනගන්නේ සිතක් හටගෙන දැනගන්න විඥාන දැනුවා. හරි. ඔව් මහත්මයා. හොඳයි. ඔන්න ඔය ටික හොඳට බලන්න. එතකොට ඔබට ඔබේ උපත හම්බ වෙන්නෙත් නැත්තම් මරණය හම්බ වෙන්නෙත් නැත්තම් ඔය දෙක අතර තියෙන ටිකනේ මැද කියන්නේ. මුලත් නැත්තම් අගත් නැත්තම් මැද හම්බ වෙන්න පුළුවන්ද? බෑනේ මහත්මයා මුලත් නැහැ අගත් නැහැ. එතකොට මැදක් හම්බ වෙන්නත්
එතකොට ඒක පේනව නේද? පට්ට මුලාවක් කියලා මේක. ඕනේ මහත්මයා. අන්න බලන්න. මුල නැත්තම් අග නැත්තම් මැදක් පවතිනවද? මැදක් පවතින්නේ නැහැ. මැදක් පවතින්නත් බෑ. පවතින්නත් බෑ. පවතින්නත් බෑ නේ. හරි. එහෙනම් අපි දැන් ඔන්න ඔතන පොඩ්ඩක් ලියමු. එහෙනම් ඔබ දැන් මේ ජීවිතය කියලා ඔබට හම්බ වෙලා තියෙන තැන තමයි මැද. ඔව් හරි. හරිනේ. ඕක තමයි දැන් මේ යන ගමන. එතකොට දැන් ඔබට වෙනවා මෙතන පට්ට මුලාවක්. මොකක් හරි මෙතන තියෙනවා ඔබ නොදන්න දෙයක්. හරිනේ? අන්න දැන් ඥානෙ දැන් මේ ප්‍රඥාව අවදි වෙනවා ඔබගේ. හරිනේ? මේ ප්‍රඥාව දැන් අවදි වෙනවා. එහෙනම් බලන්න උපත හම්බ වෙලා තියෙන්නේ සිතුවිල්ලකින්. මරණය හම්බ වෙලා තියෙන්නේ සිතුවිල්ලකින්. සිතුවිල්ලකින්. මේ ජීවත් වෙනවා කියන තැන තියෙන්නේ සිතුවිලි ගොඩක්. සිතුවිලි ගොඩක්. ඔව්. එතකොට මොහොතක් පාසා සිතුවිලි හටගෙන සිතුවිලි නිරුද්ධ වෙනවා. නේ? එහෙනම් බලන්න. එහෙනම් මේ හැම මොහොතකම තියෙන්නේ සිතුවිලි හටගෙන සිතුවිලි නිරෝධයක්. සිතුවිල්ලක් ඉපදෙනවා සිතුවිලි මැරෙනවා. සිතුවිලි ඉපදෙනවා හේතු නිසා සිතුවිල්ලක් හට ගන්නවා හේතු නිසා ඒ හේතු නිරුද්ධ වෙනකොට සිතුවිල්ල නිරුද්ධ වෙලා යනවා මැරිලා යනවා. ඒ සිතුවිල්ල ඉපදෙනකොට මම ඉපදෙනවා. අනවන සිතුවිල්ල නිරුද්ධ වෙනකොට මම නිරුද්ධ වෙනවා. මම මැරෙනවා. එහෙනම් එක මොහොතක් හිටපු අනික් කෙනාද ඊගා මොහොතේ ඉන්නේ? නෑ මහත්මයා නෑ. එහෙනම් එක දිගට අවුරුදු 40 ගාණක් 50 ගාණක් ඉන්න අය ඉන්නවද? නෑනේ මහත්මයා. එහෙනම් ආයු කාලය මේ ෂණයයි නේ. අන්න බලන්න ෂණයක ආයු කාලයක් නේද? ඒ ෂණයට අන්න බලන්න උපත මරණයේ තියෙන්නේ දැන් නේද එහෙනම්? ඔව්. එහෙනම් ඔබ දකිනවා නේද ජාති ධම්ම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නන ඇහැ ඉපදෙන ස්වභාවය කොට ඇත්තේ රූපේ ඉපදෙන ස්වභාවය කොට ඇත්තේ චක්කු විඥානේ ඉපදෙන ස්වභාවය කොට ඇත්තේ චක්කු සම්පස්සේ ඉපදෙන ස්වභාවය කොට ඇස්සේ චක්කු සම්පස්සචා වේදනාව ඉපදෙන ස්වභාවය කොට ඇත්තේ මේ විදිහට මේ ආයතන ඔක්කොම ඉපදෙන මැරෙන ස්වභාවය දැන් ඔබට පේනවාද ෂණික උපත ෂණික මරණය එහෙනම් දැන් ඔබ ඉන්නේ මරණානුස්සතිය තුල නේද ඔක දකින්නකොට ඔව් එහෙනම් බලන්න මේ මොහොතේ ඉපදෙනකොට මේ මොහොතේ එතනම මැරිලා යනවනම් දැන් ඔන්න බලන්න දැන් ඉපදෙනකොට දැන් මේ මොහොතේ තමයි ඔබ ඉපදුනේ. ඔන්න දැන් මේ ඇහෙන් ඔබ හිතමු පෙනීම හරහා ඉපදුනා කියලා. ඔන්න දැන් ඉපදුනේ. දැන් ඉපදිච්ච කෙනෙක් දන්නවද දැන් ලෝකෙ ගැන? නෑනේ මහත්මයා. ඉතින් බලන්නකෝ. දැන් සමස්තයම ඔන්න දැන් ඔබ තුල තියෙන සමස්තයම දැන් මේ හිත නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. ඔන්න නිරුද්ධ වුණා. ඔන්න තව සිතක් හටගත්තා. ඔන්න දැන් අලුතෙන් සිතක් හටගත්තා. ඔන්න දැන් ඉපදුනේ. ඒතර දැන් ඔබට මොකද්ද කියන්න පුළුවන් ඔය තියෙන දේවල් ගැන? මුකුත්ම දන්නේ නැහැ මහත්මයා. අන්න ඥානයකට අහු වෙනව නේද? ඔව්. අන්න බලන්න. අන්න එතකොට මම මගේ ආත්මය කියලා ගන්න තැනක් තියනවද උතන? ගන්න තැනක් නෑ මහත්මයා. අන්න බලන්න. අන්න ඒක නේද බුදුහාමුදුරු පෙන්වන්නේ පංච උපාදානස්කන්ධයක හට ගැනීමත් පංච උපාදානස්කන්ධයක නිරෝධයයි. ඕක තමයි පෙන්වන්නේ ඇත කියන්නේ එක අන්තයක් නැත කියන්නේ තව අන්තයක්. ඇත නැත දෙකටම නොවැටි මධ්‍යම ප්‍රතිපදාවෙන් දකින්න කොහොමද මේ මොහොතේ පච්චුප්පන්න මොහොතේ අවිද්‍යාව තියෙනකම් සංඛාර හට ගන්නවා. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන මේ විදිහට දුක්ඛ ස්කන්ධයක හට ගැනීමක් වෙනවා. මේ මොහොතේ ඒක නුවණින් දකිනවනම් ඒ කියන්නේ අවිද්‍යාව තසීස විරාග නිරෝධා සංඛාර නිරෝධා විඥාන නිරෝධා දුක්ඛ ස්කන්ධේ නිරෝධය දකිනවා අත්දකිනවා. එහෙනම් මේ මොහොතේ හේතු ඇතිකල්ලි හට ගැනීමක් පවතිනවා. ඒ හේතු නිරුද්ධ කල්ලි ඒක නිරුද්ධ වෙලා යනවා. පේනව නේද? හේතු නිසා ඵල හට ගන්නවා හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා. එහෙනම් මේ මොහොතේ හට ගැනීම අවබෝධයක නම් ඉන්නේ ඒ ඵලේ නිරෝධය වෙලා යන්නේ නැද්ද උතනින්? අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. අන්න ප්‍රඥාවදිය තුල. දැන් තේරුණා? අන්න බලන්න. තාම ගැඹුරු තැන. එතකොට බලන්න එහෙනම් මේ මොහොතේ ඔබ ඇහැ ගැන අවබෝධ නම් ඇහැ හිස්කියක් කියලා පේනව නේද? කන හිස්කියක් කියලා. නහය දිව කය ඔක්කොම හිස්කවල්. මේ හිස්කවල්
හිස් ගෙවල් පහක් කියලා ගන්නකො ඔය පහ. එහෙනම් එකක් ඔව්. දෙක නේද බලන්න තියෙන්නේ මේ හිත ගැන නේද? මේ හිතක් හට ඔව්. ගන්නකොට ස්කන්ධ පහක හට ගැනීමක්. පටිච්ච සමුප්පන්නෝ හට ගන්නවා. ඒක මගේ ආත්මය කියලා ගන්න හේතුවක් තියනවාද දැන්? හේතුඵලව ගොඩ නැගෙන එකක් නේද ඒක? ඔව් මහත්මයා. ඒක දකිනකොටම ඔබ ඉන්නේ විද්‍යාව තුල. අන්න බලන්න ඔබ ඉන්නේ නිරෝධය තුල. ඒ හේතු නිරෝධය නෙමෙයි ඔබ අත්විඳින්නේ මේ වෙලාවේ. ඔව් හේතු නිරෝධය. එහෙනම් කෙනෙක් පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම දකින්නවනම් ඒක නේද කරන්න කිව්වේ. ඕක නේද මාර්ගයේ වඩන එකට දුන්නේ. එහෙනම් ඔබ දන්නා නේද හිතක් හටගන්නේ පටිච්චසමුප්පන්නව. මම උපද්දනවත් මට පේනවත් මට ඇහෙනවත් නේ හේතු නිසා හටගන්නවා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන කතන්දරය ඔබට පේනවා නේද අවබෝධය තුල. ඔව්. ඔව් මහත්මයා. සාදු. අන්න ප්‍රඥාව අවදි වෙච්ච තැන. එහෙනම් බලන්න අන්න ඒක දිගින් දිගටම ඕක බලන්න. එතකොට ඔබට මේක පේනවා. ඔන්න තව මම උදාහරණයක් දැන් ඔබට කියනවා. මම ඔබෙන් අහුවානේ පෞලි විස්තර ගැන. දැන් ඔන්න බලන්න මම ඔබට පෙන්නවා අර පොඩි ළමයා හිටපු තැන මේ පැත්ත ඒ පැත්ත කියලා දෙකක් තිබුණේ නැහැ. ඒ කියන්නේ දතාවයක් තිබුණේ නැහැ. ශුන්්‍යතාවයක් එතන තිබුණේ. හරිද? ඒ කියන්නේ අපි දැනට ගමු මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ අනන්ත වූ මේ පසුබිමක් කියන එක ගමුකෝ. අනන්ත වූ අවකාශයක් කියන එක ගමුකෝ. ඕකෙන් කෑල්ලක් කඩලා ගත්තා නේද අම්මා කියලා. අම්මාව පැනේ. ඒක බලන්න අර එතන තිබිච්ච හිස් බවට ඔබ කැමති වුණේ නැහැ. ඔබ කැමති වුණා චලනයකට. ඇයි කැමති වුණේ? ඔබට රැවටෙන්න හේතුව තිබුණා උපතින්ම. අන්න බලන්න අම්මා හටගත්ත තැන අන්න මනස කැළඹෙන්න ගත්තා. මනස නිවිල යම් ප්‍රමාණයක නිවිල තිබිච්ච මනස කැළඹෙන. තාත්තා එනකොට ඊට වැඩිය කැළඹෙන. නැවත අම්මා තාත්තා දුව පුතා මේ යාළු මිත්‍රයෝ ගෙවල් දොරවල් මේ ඔක්කොම හම්බ වෙන්න අන්න බලන්න මනස ගිනි ගන්න ගත්තා. මනසේ හැමතිස්සෙම චලනයක් ඇති වෙන්න පටන් ගත්තා. ආන්න බලන්න. අන්න කෙලෙස් ඇති වෙන්න පටන් ගත්තා රැවටීම තුල. නේද? අර මනස ගිනි ගන්න පටන් ගත්තා. දැන් මේක දකින්න මොකද වෙන්නේ? අන්න ඔබ මේ අහුවෙච්ච ඒවා ටික ගැන ඇත්ත දැනගෙන යනවා. මේ ඇත්ත දැනගෙන යනකොට ආයිත් අර මනස ටික නිවෙනවා. මනසේ ගින්න නිවෙනවා. මනසේ තියෙනවා රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න, ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන 11 ආකාරයක ගින්නෙන් ওই මනස ගිනි අරගන්න. හැම මොහොතකම. ඒ ගින්න ටික මේක දකින්න මොකද වෙන්නේ? නිවිලා යනවා. නේද? ඒක සිද්ධ වෙනකොට අන්න මනස නිවෙනවා. මනසේ නිවීම තමයි නිවන. අන්න බලන්න දවසක ওই මනස නතර වෙනවා. අන්න එදාට නැවත චුති ප්‍රතිසන්දියක් කියලා නැවත ප්‍රතිසන්දි විඥානයක් හදන්න හේතුව නැති වෙලා යනවා. හේතු නෑ. අන්න එතන කම්පණිය නෑ. එතකොට දැන් ඔබ කල්පනා කරන්න ඔබ රැකියාව කරන තැන ගැන. දැන් හිතන්න පුළුවන් නේද? පුළුවන්. එතන ඉන්නවා කියලා හිතන්නකො. ඔව්. හිතන්න පුළුවන් නේද? පුළුවන් මහත්මයා. අන්න බලන්න. එතන හිතනකොට හිත ඒ ස්වභාවයටපත් වෙලා. ඔබ මෙතන නෑ. හොඳට බලන්න. ඔබ එතනත් නෑ. එතන කයකදුයි හිත පිහිටුවේ. නෑ. එතන කයක නෙමෙයි. හොඳට බලන්න. එතකොට ඊ වැඩ කරන තැන කියලා හිතපු තැන දැන් මේ මොහොතේ කොතනද තියෙන්නේ? ඔය හිතනකොට කොතනද තියෙන්නේ? අර අනන්ත අවකාශයක නේද උක ටක් ගාලා ඉන්නේ. එතන කියලා. ඔව්නේ මහත්මයා. එතකොට ඒ හිතන ඔබ මෙතන. අන්න බලන්න මෙතනයි එතනයි අවකාශයක් සකස් වෙනව නේද? අන්න අවිද්‍යාව. සකස් වෙනවා. අන්න අවිද්‍යාව. එතන කියලා අහු වෙනකොටම යමක් කියලා අහු වෙනවා කාලයකට පැනුණා අන්න තණ්හාව. හරිද? ඔන්න බලන්න. හැබැයි ඔබ එතනට ඇත්තටම ගියාද මේ වෙලාවේ? නෑ ඇත්තටම ගියේ නෑ. එහෙනම් අර අවකාශයේම වරුවක් නේද? එතන කියලා මැවිච්ච. එහෙනම් ඔබ ඉඳලා තියෙන්නේ මෙතනව නේද? මෙතනමයි. කොහෙවත් ගිහිල්ලා නැහැ නේද? මෙතන හේතු ටිකක් සකස් වෙලා නේද? එතන ඒ වගේ පෙනිලා තියෙන්නේ. ඔව්. එහෙනම් මේක කොහෙවත් ගිහිල්ලා නැහැ. අර අවකාශයේම බොරුවක් නේද? ඔව් අවකාශයේම බොරුවක්. අන්න විද්‍යාව තසීස විරාග නිරෝධා සංකාර නිරෝධා. ඔබ දකින්න ඇත්ත ඇති හැටියේ. බොරුව දැක්ක නේද දැන්? එහෙනම් මේ හිත කොහෙවත් ගිහිල්ලාද? එහෙ කියලා. කොහෙවත් ගිහිල්ලා. එහෙනම් අම්මා ගැන කොච්චර හිතුවත් ඔබ කවදාකවත් එහෙ ගිහිල්ලාද?
ওই හිත. නෑ මහත්මයා. එහෙනම් මෙතනම ඉඳලා මෙතනම නේද දැන් මේ වර්තමාන මොහොතේ නේද හේතු සකස් වෙන්නේ. ඔව් ඒ සකස් වීම තුල නේද ඔබ එහෙ යනවා කියලා පේන්නේ. හැබැයි යනවා කියලා පෙවුනට මේ හිත කොහෙවත් ගිහිල්ලාද? ගිහිල්ලා නෑ. ගිහිල්ලා නැහැ. හිතනවා. මේ මොහොතේ ඒ විදිහට හේතු සකස් වෙනවා. ඒ විදිහට ඔබට ඒක මේ මොහොතේ සකස් වෙනවා මෙතන. අන්න බලන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා නේද මේ විදිහට මේ බඹයක් වෙන කය මේ තුල තමයි ලෝකේ හට ගැනීමත් ලෝකේ නිරෝධයත් පනවන්නේ කියලා. දැන් පේනවා නේද? අන්න බලන්න. එහෙනම් මෙතනම තමයි ලෝකේ හට ගැනීමත් ලෝක නිරෝධයත් තියෙන්නේ. දෙකම තියෙන්නේ. එහෙනම් ඒක කොයි වෙලාවෙත් තියෙන්නේ? මේ මොහොතේ නේද? මේ මොහොතේ. අන්න දැන් ඔබට පේනවා නේද? අතීතයේත් නෙමෙයි අනාගතයේත් නෙමෙයි. මේ හිත හටගන්නේ අතීතයේත් නෙමෙයි අනාගතයේත් නෙමෙයි. මේ පච්චුප්පන්න මොහොතේ නේද? ඔව්. ඈ එතකොට හොඳට ඔන්න තව ටිකක් අපි පොඩ්ඩක් බලාගෙන යන්. හොඳට ඔන්න ඔක ලෙහන්න. එතකොට ඔබට පේනවා නේද අර අවකාශයේ පට්ට බොරුවක් කියලා. එතකොට ඔන්න එක හිතයි එක මොහොතකට එක හිතයිනේ. ඔන්න බලන්න. ඒ හිත හට ගන්නකොට ඒ හිතේ ස්වභාවයම නේද දැන් ওই හිතෙන ස්වභාවය මේ වෙලාවේ. ඊට වැඩි දෙයක් නැහැ. ඔව් ඒ හිතමයි ඒ ස්වභාවයමයි. ඔව් එතකොට බලන්න අම්මා ගැන හිතනකොට ඒ ස්වභාවයමයි හිත. එතකොට ඒ හිතම නම් ඔබ මේ මොහොතේ ඔබයි අම්මයි දෙන්නෙත් එකක්ද? නෑ එකක්. එක හිතයි. අන්න බලන්න. එහෙනම් දෙකක් නෑ. අර අවකාශයේ බොරු නේද? මමයි අම්මයි කියලා දිත්තේ. අවකාශ. ඔව්. දිත්තේ බොරු. අනවන දතාවෙන් මිදෙනවා නේද? අභ්‍යන්තර බාහිර දෙක කැඩෙනවා. තමයි හිත මහත්මයා. මේ එක හිතයි හටගන්නේ ඒ හිත හටගන්නේ අර විදිහට නාම රූප සකස් වෙලා. අන්න බලන්න. එතකොට ඒ හිතේ ස්වභාවයම නේද දැන් ওই තියෙන්නේ. ওই හටගත්ත හේතු නිසා හටගත්ත එක. හරි. ඔව්. ඉතින් එච්චරනේ. එතකොට එච්චරනේ. ඒ හිතේ ස්වභාවයම මේ දැන් මේ පහළ වෙච්ච ස්වභාවය. පේන ස්වභාවය, ඇහෙන ස්වභාවය, දැනෙන ස්වභාවය, දැනගන්න ස්වභාවය. ඉතින් එච්චරනේ වෙලා තියෙන්නේ. එතකොට මම හිතනවා, මට පේනවා, මට ඇහෙනවා කියන කතන්දරේ නිදහස් නේද? ඔබ නෑ නේද එතන? දැන් ඔබට පේනවා නේද? දෙන්නේ නෑ. එහෙනම් අර අවකාශයේ තමයි අවිද්‍යාව. පේනවා නේද? දෙකක් පෙන්න නැහැ. මේ තතාවය තුල. ඔව් අවකාශයේ තුලින් මේ දෙක එකක් වෙනකොට ඒ හිතේ ස්වභාවයම තමයි මේ පේන ස්වභාවය. එහෙනම් හිතමයි පේන්නේ, හිතමයි ඇහෙන්නේ, හිතමයි දැනෙන්නේ, හිතමයි දැනගන්නේ කියන තැනට කමඨාන වෙනස් වෙනවා නේද? හරි මහත්මයා. එහෙනම් බාහිර දෙයක් ගැන නෙවෙයි නේද ඔබ කවදාකවත් දැනගන්නේ. මේ හිතම නේද මේ වෙලාවේ අවබෝධ කරගන්නේ. හරියට හරි. අර මොකක් හටගත්තත් හිතක් නේද හටගන්නේ. හිත. එහෙනම් ඔබ මේ පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම නේද ඔබ මේ දැනගන්නේ. පංච උපාදානස්කන්ධයක සමුදයයි පංච උපාදානස්කන්ධයේ නිරෝධයයි නේද? අනිච්ච කියන්නේ සමුදය නිරෝධය කියන එකයි. දුක්ඛ ආරි සත්‍ය, දුක්ඛ සමුදය ආරි සත්‍ය, දුක්ඛ නිරෝධ ආරි සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ආරි සත්‍ය. පටිපදා ආරි සත්‍ය. දැන් තේරෙනවා නේද? එහෙනම් චතුරාර්ය සත්‍යයයි ත්‍රිලක්ෂණයයි අන්න බලන්න චතුරාර්ය සත්‍යයේ ත්‍රිලක්ෂණය පටිච්ච සමුප්පාදය කියන්නේ තුනක් නෙවෙයි. එකම දෙයක් ගැන තුන් ආකාරයකට විග්‍රහය. එකක් ධර්මයේ, එකක් සත්‍ය හතරේ, එකක් ත්‍රිලක්ෂණය. ආන්න බලන්න. දැන් ඔබට තේරෙනවද මේ කතාව? එහෙනම් මේ මොහොතේ හේතුඵල ගොඩනගෙන ගන්න එක මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැත්නම් ආත්මීය සාරයෙන් ගන්න දෙයක් තියනවාද මේ මොහොතේ? මේ හටගන්න එක මෙතන නිරුද්ධ වෙනවා නම් අන්න බලන්න. ආත්මීය සාරයෙන් ගන්න කිසිවක් නැහැ නේද මෙතන? හේතු ඵලව ගොඩ නැගිලා හේතු නිරෝධේ නිරුද්ධ වෙනවා නම් එතන කෙනෙක් ඉඳලා කෙනෙක් නැති වෙනව නෙමෙයිනේ. නෙමෙයි. එහෙනම් හේතු නිසා සකස් වෙලා හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙලා අන්න හරි. දැන් බලන්න ඔබ ඊයේ ගැන කල්පනා කරනවා. පෙරේදා, අනිද්දා, අනිද්දා. නෑ. ඔව්. මෙමය. ඊයේ පෙරේදා එතකොට පළමුදා ගිය සතියේ ගිය මාසේ ගිය අවුරුද්ද අවුරුදු 30කට ඉස්සෙල්ලා අවුරුදු 100කට ඉස්සෙල්ලා මේ මොකක් කල්පනා කරත් ඔක හිතන්නේ කොයි වෙලාවේද? මේ මොහොතේ මේ වෙලාවේ දැන් නේද හිතන්නේ. එතකොට නමුත් ඔබට හිතනකොට පේනව නේද මේ ඊයේ එක ගැන හිතන්නේ කියලා අනාබෝධයක් තුල. එතකොට අදයි දැනුයි ඊයේ කියන තැන ඔබට අවකාශයක් සකස් වෙනව නේද?
සකස් වෙනවා. ඔව්. එතකොට ඊයේ කියන තැනට අහු වෙනකොටම කාලයට අහු වෙනව නේද ඔබ? කාලයට අහු වෙනවා. අන්න බලන්න කාලය පස්සේ. අවිද්‍යා තණ්හා දෙක. හරිද? අන්න බලන්න අවිද්‍යා තණ්හා දෙක යෙදෙන තැන ඊට පස්සේ බලන්න. නමුත් ඔබට දැන් ඥාණයට අහු වෙනව නේද? ඊයේ ගැන කොච්චර හිතුවත් ඒක හිතන්නේ දැන්නේ. මේ දැන්. දැන්. ඔව්. එතකොට ඊයේ ගැනද හිතන්නේ දැන් හේතු නිසා දැන් සකස් වෙන සිද්ධියක්ද වෙන්නේ? දැන් හේතු නිසා දැන් සකස් එහෙනම් ඔබ අතීතයේ කිසිම දෙයක් ගැන ඔබ ආයි ඒ ගැන ඔබට හම්බ වෙලා තියෙනවද? ගිය දෙයක් ගැන. නෑනේ මහත්මයා. මේ දැන් හේතු වලට දැන් සකස් වීමක් නේද වෙන්නේ? ඔව්. දැන් හේතු වලට මේ දැන් සකස් වෙනවා. එතකොට ඔබ ඊයේ ගැන කවදාකවත් ඒ ගැන එතනට ගිහිල්ලා තියෙනවද? නෑ පෙරේද? මහත්මයා. ගිය සතිය ගැන? කවදාවත් අන්න එහෙනම් ඔබට අර අවකාශයේම කඩිලා යනව නේද? මේ දැන් සකස් වෙන්නේ කියනකොට ඔබ වර්තමාන මොහොතේ නේද ඉන්නේ? ඔව්. ඒ වගේම මහත්මයා අනාගතයක් නේද? හරියට හරි ඔබ හෙට අනිත් හෙට ගැන හිතුවට අනිද්දා ගැන හිටියට ලබන අවුරුද්ද ගැන කොච්චර හිතුවත් ඔබ හිතන්නේ මේ මොහොතේ නේද? දැන්. නමුත් හිත පෙන්නනවා නේද හෙට ගැන මේ හිතන්නේ කියලා. ඔව්. ඒක නේද කාලය. මුලාව? ඒක නේද මුලාව? ඔව්. අන්න මුලාව. අර පෙන්නන අවකාශය හෙට කියන තැන පෙන්නන අවකාශය අදයි හෙටයි කියලා. ඒක තමයි අවිද්‍යාව. අන්න බලන්න. දැන් මේ විද්‍යාව පහළ වෙනකොට ඔබට පේනවා නේද? මේක දැන් මේ පච්චුප්පන්න මොහොතේ හිත මේ දැන් කියලා. එතකොට ඔබට අතීතන්නම් වාගමෙයන් නප්පටිකංකේ අනාගත යති තීතම් පහිනත්තම් අපච්චන්ත අනාගත පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියන ඔබ මේ බද්දේක රත සූත්‍රය නේද මේ අවබෝධ කරන්නේ. අතීතයේ අතෑ ගිහිල්ලා ඉවරයි. අනාගතේ එන්නෙම නැහැ. මේ වර්තමාන මොහොතේමයි හේතු සටගෙන හේතු නිරුද්ධ වෙන්නේ. මෙතන දකිනකොට ඔබ මේ බද්දේක රත සූත්‍රයේ උත්තරේ නේද ඔබට හම්බ වෙන්නේ. හරි නේද? එහෙනම් ඔබට හරියටම හරි නේද? එහෙනම් එක මොහොතයි නේද තියෙන්නේ? මේෂණේ නේද? එක මොහොතයි. එහෙනම් මෙතනත් කෙනෙක් පුද්ගලයේද හේතු නිසා ඵල හටගෙන හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා. හේතු නිසා ඵල හටගෙන. එහෙනම් ඵල නිරුද්ධ. එහෙනම් දැන් මව කුසින් ඉපදෙන කෙනෙක් කොතන ඉන්නවද? නෑ මහත්මයා. මහ පොළේ වල දාන කෙනෙක් ඉන්නවද? ඒත් නෑ මහත්මයා. ඔබේ උපත දැනගත්තේ සිතුවිල්ල නම් සිතුවිල්ලක උපතයි සිතුවිල්ලක නිරෝධයයි නේද මේ මොහොතේ තියෙන්නේ? ඔව් ඔව් මහත්මයා. එහෙනම් හැම මොහොතකම තියෙන්නේ සිතුවිල්ලක උපතයි සිතුවිල්ලක මරණයයි නේද? හැම මොහොතකම සිතුවිල්ලේ උපතයි සිතුවිල්ලේ නිරෝධය මරණයයි. එතකොට එහෙනම් මවකුසින් ඉපදෙන මහ පොළේ වල දාන ඒ ඔක්කොගෙම නිදහස් නැද්ද දැන්? ඔව්නේ. ඒ ඔබ නේද? ඔව්. දැන් තේරුණාද? අන්නවන්න මහ පොළේ වල දාන්න වෙන්නේ මැරිච්ච අයට. මැරෙන අයව. හරිද? ඒ මැරෙන අය මව් කුසකට ආයි එනවා. එක්ක බිත්තරයකට යනවා. එක්ක සංචේතිත උපතකට යනවා. එක්ක ඕපපාතික උපතකට යනවා. දැන් බලන්න උතන ඉපදෙන්නවත් මැරෙන්නවත් කෙනෙක් ඉන්නවද? කෙනෙක්. අන්න කෙනාගෙන් නිදහස් නේද? අන්න ඒක තමයි මේ අවබෝධය. එහෙනම් සාදු 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 මං හිතනවා ඔබට අර චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කිව්වෙත් ඔන්න උතනමයි. මේ දැන් පෙන්නවා නේද? මෙතන මේ මොහොතේ හේතු හටගෙන හේතු නිරුද්ධ වෙනකොට සමස්තයම නිරුද්ධ වෙලා යනවා. තව උදාහරණයක් කියන්නද ඔබට වෙලා තියෙනව නම් කමක් නැද්ද? ඔව් කියන්න මහත්මයා. ඔන්න අපිට වෙලා තියෙන දේ හොඳට කල්පනා කරලා බලන්න. ඒකත් අපි ලියමු. ඔන්න බල්ලෝ 10ක් විතර ඉන්නවා කියලා හිතන්නකෝ. ඔව්. මේ බල්ලෝ 10 ගිහිල්ලා වතුර වලකට එබෙනවා. එබෙනකොටම මොකද වෙන්නේ? එබෙනකොටම මේ බල්ලෙක් පේනවා ඒගොල්ලොන්ට. අපි හිතමු බල්ලෙක් හරි සතෙක් හරි මොකෙක් හරි පේනවා කියලා අපි හිතමුකෝ. හරි? පේනවා. හරි. ඒ කියන්නේ වතුරෙන් හැබැයි එබෙන මොහොතේ තමයි ඒ බල්ලගේ ඡායාව අපි එක බල්ලෙක් ගමුකෝ ඉස්සල්ලාම එක බල්ලෙක් ගමු. ඔන්න බල්ලෙක් ගිහිල්ලා වතුරට එබෙනකොටම බල්ලගේ ඡායාව වතුරට වැටෙනවා. එතකොට ඒ බල්ලා වතුරට යන්න ඉස්සල්ලා ඡායාව වැටලා තිබුණාද? තිබුණේ නැහැ මහත්මයා. තිබුණේ. බල්ලා වතුරෙන් එබිලා අයින් වෙනකොට ඡායාව ඉතුරු වෙලා තියෙනවද තවදුරටත්? ඒත් නෑ මහත්මයා. ඒත් නෑ. එහෙනම් එබෙන්නේ කොයි මොහොතේද? ඒ මොහොතේ තමයි වැටෙන්නේ. ඒ මොහොතේ. එහෙනම් අතීතයේ තිබුණත් නෙමෙයි අතීතයේ ඉඳලා එනවත් නෙමෙයි අනාගතයට යනවත් නෙමෙයි කොයි වෙලාවේද එබෙන්නේ? එබෙන මොහොතේ තමයි ඡායාව වැටෙන්නේ. ඔන්න බලන්න එබෙනකොටම බල්ලා රැවටෙනවා. බල්ලට සතෙක් හම්බ වෙනවා නේද වතුරෙන්? අපි හිතමු බල්ලෙක්ම කියලා හිතමුකෝ. හරි. බල්ලට බල්ලෙක් හම්බ වෙනවා නේද වතුරෙන්? බල්ලා පයින්නවා බුරනවා නේද? අන්න බල්ලා පැන්න බිරුවා ඔක්කොම කරා ආයි බුර ඇවිල්ලා ගහක් යට ඉන්නවා.
ආයෙ හිතන එතන ඉන්නවා කියලා නේද? ඔන්න මේක සියුම්ම තැනක්. දැන් බල්ලා ආයි එතන ඉන්නකොට දැන් අර මනස තුල බල්ලට දෙනව නේද? එතන බල්ලෙක් ඉන්නවාමයි කියන තැන. ඔව් ඒ කියන්නේ බල්ල වතුර වලින් එන මොහොතේ ඉඳන්ම තාම ඉන්නේ එතන ඉන්නවා කියලා සතෙක්. බල්ලෙක් ඉන්නවා කියලා. ඔන්න ආයි දැන් වතුර වලට යන්නේ ඉන්න බල්ලෙක් දකින්න නේද? දකින්න ඉන්න බල්ලා දකින්න. හැබැයි බල්ලා යන්න ඉස්සලා තියනවාද බල්ලෙක් ඉන්නවද ඡායාවක්වත් මොකුත් නැහැ. අන්න බල්ලා රැවටිලා තියෙන තැන. හොඳට බලන්න. අන්න ඉන්නවා තියනවා කියන තැන. තියෙන ලෝකෙක ඉපදෙනවා ලෝකෙ තීච්චිදි මැරිලා යනවා. ඔන්න උතන. ඔන්න දෘෂ්ටිය. අපිටත් ඕක තියෙනව නේද? අපි ඉන්න තියෙන ලෝකෙක තමයි ඉපදිලා තියෙන්නේ. අර බල්ලා දැන් වතුරට යන්නෙම ඉන්න බල්ලෙක් දකින්න නේද? ඉන්න බල්ලේ දකින්න. අන්න තියෙන ලෝකෙක ඉපදෙනවා. බල්ලා වතුරෙන් එබෙනකොටම ඡායාවක් නැහැ. දැන් මොකක්වත්ම එතන ගන්න දෙයක් නැහැ. හැබැයි බල්ලා එන්නේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා නේද? ඔව්. එතකොට බලන්න අපි මැරිලා යනවා. ලෝකේ තීච්චිදි මැරිලා යනවා. දැක්කද වෙටි? අන්න ඔන්න දෘෂ්ටිය. ඔන්න දැන් ආයි බල්ලා යනකොටම ආයි එබෙන මොහොතේම තමයි ඡායාව වැටෙන්නේ. ආයි බල්ලෙක් අහු වෙනවනේ. හැබැයි බල්ලට අහු වෙන්නේ අර හිටපු බල්ලව නේද ආයි. ඒ කියන්නේ ඌ දකින්න කිය බල්ලව නේද ඌටයි හම්බ වෙන්නේ. ඔව් ඌට හම්බ වෙන්නේ එයාමයි. ඔහොමම නේද අපිට අම්මා හම්බ වෙන්නේ. ඉන්න අම්මව. ඕනේ. ඕනේ මහත්මයා. අන්න බලන්න සියුම් තැනක්. හරි ගැඹුරු ධර්මයක්. ආම සියුම් තැනක්. හැබැයි බල්ලට මේ මොහොතේ නේද ඒ හේතු ටික හටගත්තේ. මේ මොහොතේ. එතකොට බලන්න බල්ලා කොච්චර රැවටිලාද කියලා බල්ලා එබෙන මොහොතේ තමයි ඒ ඡායාව වැටෙන්නේ. ඒ දැන් තමයි මේ හේතු ටික සකස් වෙන්නේ උට ඒ ඡායාව පේන්න. අන්න බලන්න. නමුත් බල්ලට හම්බ වෙන්නේ ඉන්න බල්ලෙක් නේද වතුරේ. ඔව්. එතකොට බලන්න බල්ලා කී ආකාරයකට රැවටිලාද කියලා. බල්ලා වතුර වලින් ආයි අයින් වෙන්නේ බල්ලෙක් ඉන්නවා කියන තැනින්මයි. ඉන්නවා කියලා හිතලා. එතකොට බලන්න බල්ලා දන්නේ නැහැ ඌ එබෙන මොහොතේ තමයි ඡායාව වැටෙන්නේ අයින් වෙනකොට ඡායාව අයින් වෙනවා කියලා. අන්න බලන්න තියෙන ලෝකයේ තීචිදි මැරිලා යනවා. අන්න බලන්න. එතකොට ඉපදෙන්න හේතුව නැද්ද? ආයි වලට එනවා නේද බල්ලා ඉන්නවා කියලා හිතාගෙන. ආයි වලට එනවා. අපිට වෙන දේම තමයි නේද? චුතිපතිසන්ධිය වෙන්නෙත් ඔහොම නේද? හරි. තේරුණාද? එහෙනම් මේ ෂණයක් පාසා ආයිත් අම්මා ඉපදෙන්නේ ඔහොම නේද? ඉන්න අම්මම ආයි එනවා කියලා නේද ආයි පරිහරණය. ඒ ඉන්න අම්මා ඉන්නකොට ඉන්න මම මේ පැත්තේ නැද්ද? දෙපැත්තම ඉන්නවනේ. මේ පැත්තත් නිත්‍ය සංඥාව අර පැත්තත් නිත්‍ය සංඥාව. ඒ පැත්තේ නිරෝධය දැකලත් නැහැ මේ පැත්තේ නිරෝධය දැකලත් නැහැ. අන්න බලන්න බල්ලා එතනින් එනකොටම ඒ රූපේ නිරුද්ධයි. හැබැයි දැන් බලන්න ඒ කවදාකවත් ඒ වතුරේ බල්ලෙක් හිටියද? නෑ කවදාවත් හිටියේ නෑ මහත්මයා. බෙබෙන වෙන වාරක් පාසාම වැටුනේ ඡායාව. එතකොට බලන්න එතන කවදාකවත් ඒ ඡායාව ඒ රූපය තුල කෙනෙක් පුද්ගලෙක් ඉන්නවද? නැහැනේ මහත්මයා. එහෙනම් මේ හිතේ වැටෙන රූපෙත් කෙනෙක් පුද්ගලෙක් ඉන්නවද? ඕකම නේද වෙලා ඒත් තියෙන්නේ. නෑ. ඒකමයි. කණ්ණාඩියට එබෙනවා. එබෙනකොට කණ්ණාඩියට ඡායාව වැටෙනවා. ඒකේ කෙනෙක් පුද්ගලෙක් ඉන්නවද? නෑනේ. අපේ ප්‍රඥාව නිසා අපි ඒකට පවුඩර් දාන්න යන්නේ නැහැ නේද? බත් කවන්න යන්නේ නැහැ නේද? ඒක නාවන්න යන්නේ නැහැ නේද? කණ්ණාඩිය රූපේ. හරිද? නමුත් අපිට වෙලා තියෙන්නේ බල්ලගේ වැඩේම නේද? ඔව් බල්ලගේ වැඩේම. අපි කණ්ණාඩියට රැවටුන්නේ නැති වුණාට අපි රැවටෙනවා නේද මේ මනස තුල ගොඩ නැගෙන කර බාහිර අම්මා කියලා. ඔව් ඔව්. ඒ අම්මමයි ආයි හම්බ වෙන්නේ කියලාත් අපි අහු වෙනකොට මේ පැත්තත් නිත්‍යයි ඒ පැත්තත් නිත්‍ය වෙලා නේද? නිත්‍යයි. දෙපැත්තම නිත්‍යයි. හේතු නිසා පලහට ගන්නවා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ලෝකේ තියෙනවා ඉන්නව නෙමෙයි. මේ දැන් හටගන්නේ හේතු නිසා. දැන් ඔබ ඉදිරිය බලනකොට පිටිපස්සේ මොනවද තියෙන්නේ? ඔබට දැන් මේ පැත්ත ගැන කියන්න හේතු තියෙනවද? නෑනේ මහත්මයා. ඔබ මොකක් කිව්වත් මේ මොහොතේ ඔබ රැවටිලා නැද්ද? අන්න මිත්‍යා දෘෂ්ටිය. රැවටිලා. ඔබ ඉදිරිය බලනකොට ඔබට යමක් හම්බ වෙනවා. ඒ තියෙන දේ බාහිර තියනවා කිව්වොත් අවිද්‍යා භූමිය. අන්න බලන්න. ඒක මේ නාම රූප සකස් වෙලා හට ගැනීමක් මේ මොහොතේ වෙන්නේ කියලා දැක්කොත් විද්‍යා භූමිය. විද්‍යාව. ඔව්. අන්න බලන්න මිත්‍යා භූමිය, අවිද්‍යා භූමිය, විද්‍යා භූමිය. දැන් තේරුණාද? මෙතන තුනයි. දැන් ඔබට මම හිතනවා ලොකු ගැඹුරු ධර්මයක් මේ මොහොතේ විවර වුණා. ඔව් මහත්මයා. එහෙනම් ඒක එහෙමද? දැන් ඔබට වැටහුණාද යමක්? වැටහුණා මහත්මයා යමක්.
යමක් වැටුණා මට ගැටලු ගොඩක් හිටියේ මම. මට ඒ ගැටලු ගොඩාක් निराකරණය වුණා. මේ එහෙනම් මං බලන්න. හිතුවේ නෑ මහත්මයාට මේ වෙලාවේ කතා කරන්න පුළුවන් වෙයි කියලා. ෂුවර් නැතුව තමයි මං ගත්තේ. කොහොම හරි හේතු සකස් වෙලා තිබ්බා ඔබතුමාට කතා කරන්න. සාදු. එහෙනම් ඔබට එක පැති වලින් දකින්න මම විවිධ පරයයන් ඔස්සේ ඔබට පෙන්වුවා. මොකද ඔබතුමා බොහෝ කාලයක් අරගෙන මට මේක පහදලා දෙන්න කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නේ නැහැ මහත්මයා. මටම තමයි ඉතින් නේද මහත්මයා. ආන්න ඒක තමයි. එතකොට ඔබත් මේ ධර්මය බලන්න ඔබට හේතු පවතින නිසා ඔබට පරතෝගෝසිය සිද්ධ වෙනවා. ඔබේ කනට මේ සද්දේ වදිනවා. ඒ වැදිලා ඒ අක්ක අනුව ඔතන මේ අනවන මේ වෙලාවේ යම් වැටහීමක් ඔතන ගොඩ නැගෙනවා දැන්. අන්න බලන්න. ඒ තුල අන්න බලන්න. දැන් තේරෙනවා නේද? ඔතන හේතුඵල ඔතන හේතු සකස් වෙනවා දැන්. හේතුඵල ඵල හේතු මේ විදිහට සකස් වෙවි ඔතන දැන් ওই ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය. එන බලන්න. දැන් ඔබට පැහැදිලිනේ මේ කතාව. එතකොට බලන්න එහෙනම් ඔය හැම තැනකදීම අපිට හයිලයිට් වෙන්න ඕන තැන අපි ඔය හැම දෙයක් තුලම ඔය සතා ඉන්නේ කොතනද? ඔන්න ඔය කෙලස් ටික තුල. කෙලස් නිරුද්ධ වෙච්ච තැන මේ සතා නිරුද්ධයි. නැවත උප්පත්තියකට යන්න හේතු නැහැ. තේරුණානේ? නේ? එහෙනම් ඔය හැම තැනින්ම පෙන්වන්නේ මේකේ ගන්න කිසිම සාරයක් නැති බවයි. ඇලෙන්නවත් ගැටෙන්නවත් කිසිම දෙයක් නැති බවයි මෙතන. ඒ කිසිවක් මේ එළිය කොහෙවත් තියෙනව නෙමෙයි. තමන්ගේ මනස තමන්ගේ අනාවබෝධය තුලමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. අන්න ඒකයි මේකේ දකින්න තියෙන්නේ. ඉතින් එහෙනම් ওই ගැන හොඳින් පෙරලලා බලන්න. හරි? එහෙනම් කොහෙවත් දේවල් ඇත හෝ නැත හෝ නෙමෙයි. තේරුණාද? ආන්න හරි. කොහෙවත් දේවල් ඇත හෝ නැත හෝ නෙමෙයි. ඔබට දැනගන්න තියෙන්නේ මේ වෙන සිද්ධිය මොකද්ද? මෙන්න මේක ප්‍රඥාවෙන් දකිනකොට වෙන්න ඕන ටික වෙයි. එච්චරයි. ඒ මොකොත් හිතන්න යන්න එපා. පතන්න යන්න එපා. වෙන දේ වෙයි. එච්චරයි. හරිනේ? හොඳයි එහෙමනම් ඔබට තෙරුවන් සරණයි. හොඳයි මහත්මයා තෙරුවන්ම සරණයි.